හරි දැන් එතකොට අපි පටන් ගන්න අපේ තුන්වැනි يعني වීඩියෝ පාර්ට් 3 එක. මේකෙදි කතා කරන්නේ තාප සංක්‍රාමන ක්‍රම ගැන. එතකොට ඒ යටතේ සංහානය, සම්නයනය සහ විකිරණය කියන මාතෘකා තුන කතා කරනවා. මේ කොටසේ අපිට ගණන් හදන්න නැහැ ඇත්තම කතාව. අර පොඩි ප්‍රායෝගික දේවල් කීපයක් තියෙනවා. ඒ ටික දැනගන්න එකයි කරන්නේ. right. එතකොට මුලින්ම මම හිතන්නේ මේ يعني වැඩි කතා නැතුව අපි ටියුට් එකේම කරගෙන යමු. කරගෙන යද්දී ප්‍රැක්ටිකල් නොලෙජ් එකත් එක්ක මම කියලා දෙන්නම් කොහොමද මේ දේවල් වෙන්නේ කියලා. හරි. මුලින්ම අපිට තියෙනවා තාප සංක්‍රාමනය නැත්නම් හීට් ට්‍රාන්ස්ෆර් කියන එක යටතේ තාපය එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කිරීම මෙලෙස හඳුන්වනවා. තාපය කොතන හරි ඉඳන් කොතනට හරි ගමන් කරන්න බෑ. එතකොට අපි කලින් ඉගෙන ගත්ත ඇයි එහෙම ගමන් කරන්නේ? එහෙම ගමන් කරන්න උෂ්ණත්ව වෙනසක් තිබ්බොත් විතරයි තියෙනවා නම් විතර. එහෙම තියෙද්දී මොකක් හරි මාර්ගයකින් උෂ්ණත්වය වැඩි තැන ඉඳන් අඩු තැනට අනිවාර්යෙන්ම තාපය ගමන් කරනවා. අන්න එහෙම තාපය ගමන් කරන්න පුළුවන් ක්‍රම තුනක් අපිට ඉගෙන ගන්න තියෙනවා ප්‍රධාන වශයෙන්. තාප සංක්‍රාමන ක්‍රම තුනක් විදි තුනක් පවතී. ඒකේ 1 2 3 දාලා ලියන්න ඕන. හරි 1 දාලා 2 3. එහෙම 1 දාලා ලියන්න පළවෙනි එක ඇවිල්ලා සංවහනය. සංවහනය. ඒකට අපි කියනවා වරහණක් ඉස්සරහින් වරහණක් දාලා ලියන්න convection. සංවහනය convection. ඊට පස්සේ දෙවෙනි එක ඇවිල්ලා සන්නයනය. ඒකට කියන්නේ conduction. සන්නයනය conduction. තුන්වෙනි එක විකිරණය radiation. තුන්වෙනි එක විකිරණය radiation. හරි. එතකොට පළවෙනි එක සංවහනය convection, දෙවෙනි එක සන්නයනය conduction, තුන්වෙනි එක විකිරණය radiation. ඊට පස්සේ මෙන්න මේ උඩ දෙකට සඟල වරහණක් දාලා ලියා ගන්න මාධ්‍යයක් අත්‍යවශ්‍ය වේ කියලා. මම ඒක කියලා දෙන්නම් පස්සේ ඇයි එහෙම ඕනේ. මාධ්‍යයක් අත්‍යවශ්‍ය වේ. මේකට ලියන්න ඕන මාධ්‍යයක් අත්‍යවශ්‍ය නොවේ. මාධ්‍යයක් අත්‍යවශ්‍ය නොවේ. ඇයි කියලා දෙන්නම්. ඒ ගැන වැඩි හිතන්න එපා. පළවෙනි දෙකට මාධ්‍යයක් අත්‍යවශ්‍ය වේ. තුන්වෙනි එකට මාධ්‍යයක් අත්‍යවශ්‍ය නොවේ. හරි. ඊළඟට අපි කතා කරන්න යන්නේ සංවහනය ගැන. හරි. සංවහනය ගැන මම ලියන්න දෙන්න කලින් ඔයාලට පොඩ්ඩක් මෙහෙම කරන්න. ඉස්සෙල්ලා ජෙනරල් ගැන නොලෙජ් එක දීලා ඉන්නම් කොහොමද කියලා දීලා ඉන්නම් කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. හරි. දැන් හිතන්නකෝ මෙහෙම මම උදාහරණයකට ගන්නම් තේ කෝප්පයක්. මෙතනම පොඩ්ඩක් ඇඳලා පෙන්නන්න. අපි ගමුකෝ තේ කෝප්පයක්. තේ කෝප්පේ තමයි හොඳම එක. තේ කෝප්පයක් ගත්තා. එතකොට මෙහෙම තේ කෝප්පයක් මෙහෙම තියෙනවා. තේ කෝප්පයකට තේ ටිකක් දාලා උණු තේ ටිකක් දාලා යව පැයක් විතර අපි නිවලා තියනවා. මෙහෙම නිවලා තියනවා මං කියමුකෝ 1 hour කියලා. එතකොට නිවෙන්න ආරිනවා. එතකොට මෙහා සෙල්සියස් අංශක 90 විතර ඉන්න තේ කෝප්පේ ටික වෙලාවක් යද්දි මොකද වෙන්නේ? එයා සෙල්සියස් අංශක 25ට විතර බහින. සාමාන්‍ය පරිසර උෂ්ණත්වය විතර මේ බහින. හරි. උෂ්ණත්වය අඩුයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේක කොහොමද වෙන්නේ? හරි. මෙහෙම කියන්නම්කෝ. අපි මේ තේ කෝප්පේ සාමාන්‍ය වායුගෝලයේ තියලා තිද්දි සාමාන්‍ය වායුගෝලයේ මෙහෙම වායු අණු තියෙනවා. ඔහොම වායු අණු ගොඩාක් තියෙනවා. ඔය වායු අණු මොකද වෙන්නේ? මෙන්න මෙහෙම මේක තුල ගැටෙනවා. අපි නැත්තම් මෙහෙම කියමු. මෙතන ෆෑන් එකක් දාලා තිබ්බා කියලා හිතන්නකෝ. මෙහෙම ෆෑන් එකක් දාලා තියෙනවා. මේ ෆෑන් එකෙන් එන හුලම් පාර හින්දා මොකද වෙන්නේ? ඒ වායු අණු ටික මෙතන ගැටෙනවා. ගැටුණාට පස්සේ මේකේ තියෙන උෂ්ණත්වය අර වායු අණුව විසින් මෙහෙම ලබා ගන්නවා. එතකොට තාප ශක්තිය අර වායු අණුව විසින් ලබා ගන්නවා. එයා රත් කරගන්න. ඇත්තම කතාව මොකද එයා සාමාන්‍ය පරිසර උෂ්ණත්වයනේ තියෙන්නේ. ඒකට ඒක ටිකක් රත් කරගන්න. ඊට පස්සේ මෙයා මෙතන වැදිලා මෙයා මෙතනින් මෙහෙට පොළා පයින්. කියන්නේ ගමන් කරනවා.
ඉතින් ඔහොම මේ සම්පූර්ණ තේ කෝප්පේ හතර වටෙන්ම මෙහෙම වායු අණු වැදිලා ඒ උෂ්ණත්වය වැඩි කරගෙන ඒ වායු අණු පිටට විසික් වෙලා යනවා. ඉතින් ඔන්න ඔය ක්‍රියාවලියට තමයි සංවහනය කියලා කියන්නේ. ඒකෙන් වෙන්නේ අවසානයේ තේ කෝප්පේ නිවෙන එක. ඉතින් ඕක තමයි සංවහනය කියන එකේ ඕවරෝල් අයිඩියා එක. ෆෑන් එකක් දාලා තිබ්බට පස්සේ තේ කෝප්පේ ඉක්මනටම නිවෙන්න එක. අර ෆෑන් එකකින් එන වායු අණු ටික තේ කෝප්පේ පෘෂ්ඨයේ වැදිලා එයා රත් වෙනවා. ඒ කියන්නේ එයා උෂ්ණත්වය වැඩි කරගන්නවා. ඊට පස්සේ එයා ගැලවිලා යනවා. ඉතින් ඔන්න ඕක තමයි සංවහනය කියන ක්‍රියාවලියෙන් සිද්ධ වෙන්නේ. right. මම හිතනවා වැඩේ තේරුණා කියලා. අපි ලියන්න පටන් ගමු. හරි. මේක ඔයා පැත්තකින් අඳගත්තත් කමක් නැහැ. ඒක වටිනවා. එහෙම වෙනවයි කියලා තේරුම් ගන්න. නමුත් ලියන එකෙන් උනත් ආට තේරුම් ගන්න පුළුවන් එක අවුලක් වෙන්නේ නැහැ. පැත්තකින් ඕනනම් මෙන්න මේ පැත්තෙන් විතර අඳගෙන තියාගන්න එක අවුලක් නැහැ. මම මේ රීඩ් කරනවා. මේ හරියෙන් විතර අඳගෙන තියාගත්තත් කමක් නැහැ. right. ලියන පටන් ගන්න තරු ලකුණක් දාන්න මෙතන. හරි. පළවෙනි තරුවට තේ ලියන්න. චලනය විය හැකි අංශ පවතින මාධ්‍යයක් තුළින් චලනය විය හැකි අංශ පවතින මාධ්‍යයක් තුළින් චලනය විය හැකි අංශ පවතින මාධ්‍යයක් තුළින් රත් වූ වස්තුවක් තබා ඇති විට චලනය විය හැකි අංශ පවතින මාධ්‍යයක් තුළින් රත් වූ වස්තුවක් තබා ඇති විට මාධ්‍යාංශු එම වස්තුව වෙත පැමිණ එයින් තාපය ලබාගෙන ඉවතට ගමන් කිරීමේ ක්‍රියාවලිය සංවහනය නම් වේ. සංවහනය කියන එක රතු පැන් ලියාගත්තත් කමක් නැහැ. ඉවතට ගමන් කිරීමේ ක්‍රියාවලිය සංවහනය නම් වේ. හරි. ඊට පස්සේ දෙවෙනි තරු ලකුණ. දැන් ඔන්න එහෙනම් ඔයා සංවහනය කියන එක දන්නවා. මොකද වායු අණු අර හුලංගක් හරි හුලඟක් තේද්දී නැත්නම් සාමාන්‍ය වායුගෝලයේ වුණත් වායු අණු ඇවිල්ලා තේ කෝප්පයක් නම් ඒ තේ කෝප්පේ වැදිලා මොකද වෙන්නේ? ඒකේ වැදිලා අර තේ කෝප්පෙන් උෂ්ණත්වය අරකට ගලා ගිහිල්ලා ඒකේ රත් වෙනවා. ඒ වායු අණු රත් වෙලා ඒ වායු අණු අයින් වෙලා යනවා. ඉතින් ඔන්න ඔය ක්‍රියාවලියට කියනවා අපි සංවහනය කියලා. ඕක තමයි ඕකේ ඇතුලේ වෙන process එක. හරි? මෙකැනිසම් එක. right. ඊට පස්සේ දෙවෙනි තරුව ලියන්න. සංවහනයේ ආකාර දෙකක් පවතී. පළවෙනි එක සංවහනයේ ආකාර දෙකක් පවතී කියලා මෙන්න මෙහෙම එක ඊට පස්සේ දෙක. පළවෙනි එක ලියන්න. එක ස්වභාවික සංවහනය. natural convection. ස්වභාවික සංවහනය. මට ඇත්තටම සිංහල ලකුණු ලියනවට වඩා ඉංග්‍රීසි ලියන එක ලේසියි අර හැමදාම ලියන්නේ. දෙවෙනි එක කෘත්‍රිම සංවහනය. කෘත සංවහනය කියලාත් කියනවා. එහෙම නැත්නම් කෘත්‍රිම සංවහනය කියලා කිව්වත් කමක් නැහැ. artificial convection. කෘත සංවහනය එහෙම නැත්නම් කෘත්‍රිම සංවහනය. හරි. එතකොට ඊළඟ තරුවේදී අපි කතා කරන්න යන්නේ ස්වභාවික සංවහනය සහ කෘත්‍රිම සංවහනය කියන්නේ මොකක්ද කියන එක. ස්වභාවික සංවහනය කියන එක ලියාගෙන ඉන්න ඊට පස්සේ මම කියලා දෙන්නම් වැඩේ වෙන්නේ කොහොමද කියලා. සංවහනය කියන්නේ එතකොට ඕවරෝල් ගත්තම අර ක්‍රියාවලිය. ස්වභාවික සංවහනය සිද්ධ වෙන විදිහයි කෘත්‍රිම සංවහනය සිද්ධ වෙන විදිහ නම් ඇත්තටම අර ෆෑන් එකක් දැම්මම වෙන වැඩේම තමයි. කෘත සංවහනය සිද්ධ වෙන විදිහ ඕවරෝල් ඒකටම හරියටම සමානයි. ඒ වගේමයි ස්වභාවික සංවහනයේ තව පොඩි දෙයක් ඉගෙන ගන්න තියෙනවා. ඒක මම මේකත් එක්ක කියලා දෙන්නම්. right. ලියන තරුවක් දාලා ඊළඟ තරුව.
රත් වූ වස්තුවක් වෙතට පැමිණෙන මාධ්‍යංශු හිතමින් ලියන්න මොකද්ද මේ ලියන්නේ කියලා. හරි. රත් වූ වස්තුවක් වෙතට පැමිණෙන මාධ්‍යංශු ඉන් තාපය ලබාගෙන ඝනත්වය අඩු කර ගනී. රත් වූ වස්තුවක් වෙතට පැමිණෙන මාධ්‍යංශු ඉන් තාපය ලබාගෙන ඝනත්වය අඩු කර ගනී. රත් වූ වස්තුවක් වෙතට පැමිණෙන මාධ්‍යංශු ඉන් තාපය ලබාගෙන ඝනත්වය අඩු කර ගනී. එවිට මාධ්‍යංශු මගින් එම අංශු මත යෙදෙන උඩුකුරු තෙරපුම් බලයේ හේතුවෙන් කියලා දෙන්නම් හිතන්නවා. ඉස්සෙල්ලා හිතමින් ලියන්න. ඔයාලට තේරුම් ගන්න පුළුවන් නම් මාත් ටොප්. ආයෙ කතා කරන්න දෙයක් නැහැ. නමුත් ඔයාලට ඒක තේරුම් ගන්න බැරි නම් ඉන්න ලියලා ඉවරනාට පස්සේ මම කියලා දෙන්නම් මේක. එවිට මාධ්‍යංශු මගින් එම අංශු මත යෙදෙන උඩුකුරු තෙරපුම් බලයේ හේතුවෙන් එවිට මාධ්‍යංශු මගින් එම අංශු මත යෙදෙන උඩුකුරු තෙරපුම් බලයේ හේතුවෙන් එම ඝනත්වය අඩු අංශුන් ඉහළට නැගී. එම ඝනත්වය අඩු අංශුන් ඉහළට නැගී. මෙම ක්‍රියාවලිය ස්වභාවික සංවහනය නම් වේ. මෙම ක්‍රියාවලිය ස්වභාවික සංවහනය නම් වේ. right. වැඩේ අහගන්නකෝ. තව තරුවක් තියෙනවා. හරි. තව දරුවල් ලියන්න තියෙනවා. පොඩ්ඩක් ඉන්න මම මේ ඔය දැන් ඔය කිව්ව කතාව කියලා දීලා ඉන්න. හරි. දැන් ඔයා හිතන්නකෝ දැන් තේ කෝප්පේ කතාව වුණත් අවුලක් නැහැ. තේ කෝප්පේ හරි නැත්තම් මම හිතන්නම් මෙහෙම පොඩි ඝනකයක් තියෙනවා කියලා කියන්නකෝ. ස්වභාවික සංවහනයේ කතාව. දැන් ඔන්න ෆෑන් එකක් දාලා නැහැ. හරි. එතකොට මොකද වෙන්නේ කියන එකයි මම මේ කියන්නේ. ඕවරෝල් අරකම තමයි. මොකද වෙන්නේ? මෙහෙන් වායු අණුවක් එනවා. ඒ වායු අණුව ඇවිල්ලා මෙතන වදිනවා. වැදිනකොට මොකද වෙන්නේ? වදිනකොට මෙන්න මෙහෙම මම පොඩ්ඩක් ඕක ලොකු කරලා ඇන්දොත් වායු අණුව මේ ළඟට ආවට පස්සේ මෙයාගෙන් වායු අණුව විසින් මෙයාගෙන් තාපය උරා ගන්නවා. ඒ මොකද වායු අණුවේ උෂ්ණත්වය පරිසර උෂ්ණත්වය. එතකොට මෙයා ඊට වැඩිය රත් උෂ්ණත්වයක තියෙනවා. වායු අණුව තියෙන සෙල්සියස් අංශක 25, මෙයා ඉන්නේ සෙල්සියස් අංශක 80 විතර. එතකොට මොකද වෙන්නේ? මෙයාගෙන් අර වායු අණු සියල්ලම මොකද කරන්නේ? මෙහෙම වටෙන් එන වායු අණු සියල්ලම මෙයාගෙන් තාපය උරා ගන්නවා. උෂ්ණත්ව වෙනසක් තියෙන හින්දා මෙහෙම වටේම තියෙන වලින් මෙහෙම තාපය උරා ගන්නවා. ඉතින් ඔය කතාව හින්දා මොකද වෙන්නේ? මේ වායු අණු ටික තාපය උරා ගනිද්දී මේවල පරිමාව වැඩි වෙනවා. අන්න ඒකට තමයි කියන්නේ පරිමාව හේතුවෙන් ප්‍රසාරණය වෙනවා කියලා. හරිද? මේ වායු අණු මොකද කරන්නේ? වායු අණුවේ පරිමාව වැඩි කරගන්න. වායු අණුවේ පරිමාව වැඩි වෙනවා කියන්නේ මොකද්ද? m සමානයි dv කියලා අහලා තියෙනවානේ. නැත්නම් අපි ගමුකෝ d සමානයි m බෙදීම v කියලා. d කියන්නේ ඝනත්වය, m කියලා කියන්නේ ස්කන්ධය, v කියන්නේ පරිමාව. පරිමාව වැඩි වෙනකොට ඝනත්වය අඩු. ඔන්න ඔහොම තමයි ඝනත්වය අඩු වෙනවා කියලා කෙලින්ම අපි කියන්නේ. කොහොමද? පරිමාව වැඩි වෙනවා. පරිමාව වැඩි වෙනකොට ඝනත්වය අඩු වෙනවා. ඝනත්වය අඩු වෙන හින්දා මේ අර වටේ තියෙන ඉතුරු වායු පරිමාවේ වායු අණු ටික තියෙනවානේ. ඒ වායු අණු මගින් මොකද කරන්නේ? මෙයාලා මත උඩුකුරු තෙරපුම් බලයක් ඇති කරනවා. අර මේ වායු මේවල පරිමාවට වඩා මේවල පරිමාව වැඩි. ඒ හින්දා මොකද කරන්නේ? මේවල ඝනත්වය අඩු. ඝනත්වය අඩු හින්දා මේවල යට තියෙන ඒවල ඝනත්වය වැඩිනේ. ඒ අර වටේ ඉන්න අය මගින් මොකද කරන්නේ? මෙන්න මේ ඝනත්වය අඩු වෙච්ච අණු මත උඩුකුරු තෙරපුම් බලයක් යොදනවා. හරියට නිකන් අර වතුරේ ඉන්නා වගේ තමයි වතුරේ යටට ගිල්ලනකොට වතුරෙන් උඩුකුරු තෙරපුම් බලයක් යොදන්නේ උඩට. ඒ වගේම තමයි මේ වායුව කියන්නේ තරලයක්නේ. ඒ වායුව කියන අර වටේ තියෙන තරල මගින් රත් වෙච්ච තරලය මත උඩුකුරු තෙරපුම් බලයක් යොදනවා. ඒ හින්දා මොකද වෙන්නේ? ඒ හින්දා මෙන්න මේ වායු අණු ටික ඔහොම ඉහළට නගිනවා. ඉතින් ඔන්න ඕක තමයි මෙතන ඇත්තටම සිද්ධ වෙන කතාව ස්වභාවික සංඥා. හරිම ලේසි. හරි මේක අර සිස්ටමැටික් ඇප්ලිකේෂන් එකක් තියෙන මේ වැඩේ හරියටම ඔලුවට දාගන්න මේක දැනගෙන ඉන්න එක මාරම වටිනවා. يعني මොකද දෙයක් concept එකක් හරියට ඉගෙන ගන්න ඕන හරියට තේරුම් කරලා දෙන්න නම් කාට හරි පුළුවන් තරම් බලන්න අනිත් අයට කියලා දෙන්න. එතකොට
මමත් ඉස්සර ඉගෙන එලෙවල් කාලේ ගොඩක්ම කරේ ඒක. පුළුවන් තරම් අනිත් අයට කියලා දුන්නා. එහෙම වෙනකොට Tamanට මතක ඉන්න ප්‍රතිශතය ගොඩාක් වැඩි වෙනවා. හරි. එහෙනම් ඔන්න ඕක තමයි ඇවිල්ලා ස්වභාවික සංවහනය කියන කතාවේදී වෙන්නේ. හරිනේ දැන් ඔයා තරල ගති විද්‍යාව කරලා තියෙන ද්‍රවස්ථිතිය එහෙම කිසි අවුලක් වෙන්නේ නැහැ. ඇතරම මේක උඩුකුරු තරපම ඇති වෙන්නේ කොහොමද කියන එක කෙලින්ම තේරෙනවා. මෙතන අර තේ අවුල තියෙන්නේ වායු අණු සහ උඩුකුරු තරපම අතර සම්බන්ධය කොහොමද? දැන් ඔන්න සම්බන්ධෙත් කියලා දුන්නා. එහෙනම් එතන ප්‍රශ්නකුත් නැහැ. right. එහෙනම් අවසාන තරුව ලියන්න. ඊළඟට අවසාන තරුව ඕනනම් මේක පැත්තෙන් ඇඳගත්තත් කමක් නැහැ. හරි. මේක ඕනනම් පැත්තෙන් ඇඳ ගන්න. ඒක අවුලක් නැහැ. අවසාන තරුව ලියන්න. රත් වූ වස්තුවක් කරා කිසියම් වාත ප්‍රවාහයක් යවූ විට රත් වූ වස්තුවක් හරහා කිසියම් වාත ප්‍රවාහයක් යවූ විට ඒ කියන්නේ ෆෑන් එකක් දානවා. රත් වූ වස්තුවක් හරහා කිසියම් වාත ප්‍රවාහයක් යවූ විට එම වස්තුවෙන් තාපය ඉවතට ගමන් කිරීම ශෘත සංවහනය නම් වේ. එම වස්තුවෙන් තාපය ඉවතට ගමන් කිරීම කෘතිම එහෙම නැත්නම් කෘත සංවහනය නම් වේ. right. එහෙනම් ඔන්න ඒක හරි. සංවහනයේ කතාව හරි. ඊට පස්සේ අපිට ප්‍රැක්ටිකල් යෙදීමක් තියෙනවා. සංවහනයේ ප්‍රායෝගික වෙන අවස්ථාවක් විදිහට තියෙන මොහොත සුළං ඇතිවීම හා ගොඩ සුළං ඇතිවීම. ඒක ඇත්තටම හරිම ලේසි. හරි. අපි කියවලා බලමු. මොකද්ද බලන්න කියලාදී? මොහොත සුළං ඇතිවීම කියලා දෙනවා මෙහෙම එකක්. දිවා කාලයේ පෘථිවි පෘෂ්ඨය තදින් රත් වෙන නිසා මුහුදට වඩා ගොඩබිම උෂ්ණත්වය වැඩි. හරි අපි මේම කරමු. මේ තියෙන්නේ ගොඩබිම ඊට පස්සේ නෑ ගොඩබිමට තනියම. මේ තියෙන්නේ ගොඩබිම මේ තියෙන්නේ මුහුද. හරිනේ. එතකොට මොකද කරන්නේ? දිවා කාලයේ පෘථිවි පෘෂ්ඨය තදින් රත් වෙනවා. ඇත්තනේ වතුරට වඩා පෘථිවි පෘෂ්ඨය තදින් රත් වෙනවා. මෙතන තියෙනවා ඉර. හරි. දිවා කාලයේ පෘථිවි පෘෂ්ඨය තදින් රත් වෙන හින්දා මොකද වෙන්නේ? මුහුදට වඩා මෙහි මොකද වෙන්නේ? මුහුදට වඩා ගොඩබිම උෂ්ණත්වය වැඩි. උෂ්ණත්වය වැඩි වෙනකොට මොකද වෙන්නේ? එම නිසා ගොඩබිමට වාතාංශ රත් ඉහළනවා. ගොඩබිම උෂ්ණත්වය වැඩි වෙනකොට මේ අතර තියෙන වාතාංශ මොකද වෙන්නේ? මෙහෙම උඩ යනවා. දැන් වැඩේ කියන්නේ ගොඩබිමේ තියෙන වාතාංශ ටික උඩ ගියානේ. එතකොට මේ උඩ ගියා වාතාංශ උඩ ගියාට පස්සේ ඔයාලට තේරෙනවනේ මෙන්න මෙතන හිස් අවකාශයක් නිර්මාණය වෙනවා කියලා. මෙන්න මේ හිස් අවකාශය පුරවන්න බෑ. අන්නේ පුරවන්න ඕන හින්දා මොකද කරන්නේ? මුහුද පැත්තෙන් තියෙන වාතාංශ මෙහෙට ගලන් එන්න පටන් ගන්නවා. ඔහොම තමයි ඇවිල්ලා මුහුදු සුළං කියන එක ඇති වෙන්නේ. හරි නේද කතාව? මුහුදු සුළං ඇති වෙන්නේ දවල් කාලයට. එතකොට එමරික්තේ පිරවීමට මුහුදේ සිට ගොඩබිම දෙසට සීතල සුළං ප්‍රවාහයක් ඇති වේ. මේ මුහුදු සුළං ඇතිවීම. ඉතින් ගොඩබිම ගොඩාක් රත් වෙනකොට ලොකු මේ භූමි ප්‍රමාණයකින් මෙහෙම වාතාංශ උඩ යද්දි ලොකු රික්තයක් හට ගන්න. ඒ රික්තය පුරවන්න ඕනින්ද ඇත්තම රික්තයක් හට ගන්න. මොකද ඒක ඇති වෙනකොටම ඒක නැති වෙන්න සුළං ප්‍රවාහයක් එනවා. අපි නිකන් හිතුවොත් ඒක නිකන් ඉමේජින් කරොත් ලොකු රික්තයක් හට ගන්නවා. ඒ රික්තය පුරවන්න මුහුද පැත්තේ ඉඳන් හුලං එන්න ඕන ගොඩබිම දිශාවට. ඉතින් ඒක තමයි එතන මුහුදු සුළං ඇතිවීම කියලා කියන්නේ. රැයට මොකද වෙන්නේ? රැයට ඕකේ අනිත් පැත්ත වෙනවා. රැයට මොකද වෙන්නේ? මෙහෙම හරි. රැයට වෙන වැඩේ තමයි දැන් හඳ පායලා තියෙනවා. දැන් ඉර නැහැ. එතකොට දැන් හඳ පායලා තියෙන වෙලාවට මෙහෙම හඳ පායලා තියෙන වෙලාවට අපි හඳ මාම කෙනෙක් අඳිමු ගහමු. හඳ මාම පායලා තියෙන වෙලාවට පෘථිවි පෘෂ්ඨය ඉක්මනට සීතල වෙනවා. දැන් හැබැයි අර ඉර තියෙන වෙලාවේ මෙයා ගොඩක් රත් වුණා නේ. කියන්නේ ජලය විසින් මොකද කරන්නේ? ඉර තියෙන වෙලාවේ අර තාපය ටික උරා ගන්න. හරි? ජලය විසින් මොකද කරන්නේ? ඉර තියෙන වෙලාවේ පුළුවන් තරම් අර තාපය උරා ගන්න. පොළවට වඩා තාපය උරා ගැනීම අඩුයි. නමුත් පුළුවන් තරම් තාපය උරා ගන්න. උරාගත්ත තාපය මොකද කරන්නේ මෙයා? රෑ වුණ ගමන් ඒ තාපය ටික එළියට පිට කරනවා. දවල්ට තාපය උරා ගන්නවා. රෑට මෙයා ඒ තාපය ටික එළියට පිට කරනවා.
පිට කරනකොට මේ අතර තියෙන වාතාංශු රත් වෙනවා. රත් වෙලා පරිමාව වැඩි වෙනවා. පරිමාව වැඩි වුණාට පස්සේ උඩ යනවා. මොකද උඩුකුරු තෙරපුම් බලය අනිත් වාතාංශ වලින් ඇති වෙන හින්දා උඩ යනවා. එතකොට මොකද වෙන්නේ? ඒ රත් වෙලා උඩ යනකොට එතන රික්තයක් හටගන්න බෑ. ඒ රික්තය හටගන්න එක නවත්තන්න මොකද කරන්නේ? ගොඩබිම දිහාවේ තියෙන වාතාංශ වලින් මේ පැත්ත පුරවන. එතකොට තමයි ගොඩබිම ඉඳන් මුහුද පැත්තට සුළං ප්‍රවාහයක් හටගන්නේ. ඉතින් ඕකට කියනවා ගොඩ සුළං කියලා. දිවා කාලයේදී රත්තරන් මුහුදු ජලය රාත්‍රී කාලයේදී සිසිල් වන නිසා බොහෝ සෙයින් තාපය වාතයට පිට වෙනවා. එම නිසා මුහුද ආසන්නයේ ආතංශ රත් ඉහළයයි. එවිට ගොඩබිම සිට මුහුද දෙසට සුළං ප්‍රවාහයක් ගමන් කරයි. මේ ගොඩ සුළං ලෙස හඳුන්වනවා. ඉතින් ඔන්න ඕක තමයි සිද්ධ වෙන්නේ. මම හිතනවා වැඩේ තේරුණා කියලා. ඇත්තටම සංවහනයේ කියන්නේ මුහුදු සුළං සහ ගොඩ සුළං වලින් ඒක තේරුම් ගන්න හරිම ලේසි. right එහෙනම් ඔන්න සංවහනයේ වැඩේ හරි. අපි ඊළඟට කතා කරන්න යන්නේ සන්නායනය එහෙම නැත්නම් කන්ඩක්ෂන් ගැන නේ. හරි. මම හිතනවා මේකේ කතාව සම්පූර්ණයෙන් තේරුණා කියලා. පුළුවන් නම් මෙතන රූප දෙකක් පොඩියට අඳගෙන තියාගන්න සංවහනයේ මුහුදු සුළං ඇතුවීමටයි ගොඩ සුළං ඇතුවීමටයි. ඒක ඇත්තටම වටිනවා. හරි. ඊළඟ කතාව තමයි සන්නායනය. සන්නායනය කියන්නේ හරි. සන්නායනය කියන ක්‍රියාවලිය මේකේ දාලා තියෙනවා. අපි කියවගෙන යන්න කලින් මම ඔයාලට ඉස්සෙල්ලම චූටි හැඳින්වීමක් දෙන්නම්. සන්නායනය නැත්නම් කන්ඩක්ෂන් කියන එක ඇති වෙන විදිහ. හරි. දැන් හිතන්නකෝ මෙහෙම එකක්. උදාහරණයක් ගත්තොත් මේ වගේ භාජනයක් තියෙනවා. ඔය භාජනයට මම ලෝහ හැන්දක් මෙන්න මෙහෙම දානවා. ඔහොම ලෝහ හැන්දක් දානවා. එතකොට ඔය කියන්නේ මේක රත් වෙච්ච භාජනයක්. මේක සෙල්සියස් අංශක 100 වතුර තියෙන කියලා හිතන්න. ලෝහ හැන්දක් දැම්මට පස්සේ මොකද වෙන්නේ? මේ ලෝහ හැන්ද රත් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි විනාඩි 5ක් දෙමු. විනාඩි 5ක් තිබ්බට පස්සේ ඔයාලට තවදුරටත් මේක අල්ලන්න බෑ. ඒක රත් වෙන්න පටන් ගන්නවා. එතකොට රත් වුණාට පස්සේ ඔයාලට තවදුරටත් අල්ලන්න බෑ කියන්නේ ඒක ආය අපිට ඒ කියන්නේ හරි sorry තවදුරටත් ඒක අල්ලන්න හම්බෙන්නේ නැහැ. ඒක රත් වෙනවා. අන්න ඔය කියන මේ සංකල්පයට කියනවා සන්නායනය කියලා. ඒ කියන්නේ සන්නායනය ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ ලෝහ වලින්. හරිද? එතකොට අනිත් ඒවා වලින් සන්නායනය වෙන්නේ නැහැ කියනවා නෙවෙයි. නමුත් ලෝහ මාර්ගයෙන් තමයි සන්නායනය බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ. එතකොට ලෝහයකින් තව ලෝහයක් රත් වෙනකොට අන්න ඒ වගේ දෙයකට සන්නායනය ඔස්සේ රත් වෙනවා කියලා කියනවා. හරි. එතකොට අපි කියවගෙන යන් ඊට පස්සේ මොනවද තියෙන්නේ බලමු. හරි. අපි කතා කරන් හිටියේ තාප සන්නායනය වෙන විදියනේ මම ඔයාලට එතකොට ඕවරෝල් දැනුමක් දුන්න කොහොමද මේක වෙන්නේ කියලා. හරි. කියවගෙන යන් ඊට පස්සේ ඉස්සරහට එක කියලා දෙන්නම්. තාප සන්නායනය වෙන්නේ අර ඇතුළතින් වෙන්නේ කොහොමද නැත්නම් ඒකේ process එක මොකක්ද කියන්නේ. හරි. හරි. කියලා තියෙනවා ලෝහ හැන්දක් කුණු වතුර එකට දමා මද වේලාවක් ලැබුවොත් කුමක් සිදු වේද? ඒ රත් වී ඇති බව නිරීක්ෂණය කළ හැකිය. එනම් ලෝහය දිගේ තාපය සන්නයනය වී ඇත. පදාර්ථ කොටසකට යම් කෙලවරකට තාපය ලබා දුන් විට එම කෙලවරේ වූ අංශු උෂ්ණත්වය වැඩි කරගෙන විස්තාරය වැඩි කරගන්න. මෙම ක්‍රියාවලිය අංශයෙන් අංශුවට ගමන් කරයි. මෙම යාන්ත්‍රණය තාප සන්නයනය නම් වේ. right. මේ අහගන්නකො වැඩේ. මම කියලා දෙන්නම් මේක ඇත්තටම සිද්ධ වෙන්නේ කොහොමද කියලා. දැන් ලෝහන්ද මම උණු වතුරයකට දාලා මෙහෙම තියලා අතින් ඒ කියන්නේ විනාඩි 5ක් තියලා ඊට පස්සේ අල්ලන්න යන්න. මම කරන වැඩේ මෙයාව අල්ලගෙනම ඉන්නවා අති. මෙහෙම අල්ලගෙනම ඉන්නවා. හරි. ඔහොම ෆොටෝ ගිට අයියේ කල්ලම් හිටියා කියන්නකෝ අති. මේ ඔහොම අල්ලම්ම ඉන්නවා අති. හරි. ලෝහන්ද අල්ලම්ම ඉන්නවා. දැන් මොකද වෙන්නේ? ඔන්න ටිකක් වෙලා යනකම් අපිට මේක අල්ලන් ඉන්න පුළුවන් වෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඔන්න අපිට දැනෙන්න ගන්නවා මොකද? අපිට දැනෙන්න ගන්නවා මේ ලෝහ හැන්ද ටික ටික රත් වෙනවා වගේ. මේක නම් හැන්ද මම කියන්නකෝ හැන්ද තියෙන්නේ. මේ ලෝහ හැන්ද ටික ටික රත් වෙන්න ගන්නවා අපිට දැනෙනවා. මෙතනින් අල්ලන් ඉන්නකොට මෙතනින් මේ ලෝහ හැන්ද ටික ටික රත් වෙන්න ගන්නවා අපිට දැනෙනවා. හරි? ඊට පස්සේ මොකද වෙන්නේ? ටික වෙලාවක් යනකොට මොකද වෙන්නේ? මේ හැන්ද අපිට අල්ලන්නෙම බැරි වෙන වැඩේ තමයි. එතකොට දැන් ඇත්තටම මෙන්න මේ කෙලවරේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 25 නේ. ඒ කියන්නේ ස්ටාර්ටින් පොයින්ට් එකේදී තියෙන්නේ.
ඒ කියන්නේ සෙල්සියස් 25 කියන්නේ ඇවිල්ලා පරිසර උෂ්ණත්වය. හැබැයි මේ කෙලවර මොකද වෙන්නේ? මේ කෙලවර සෙල්සියස් අංශක 100ක අපි ගිල්ලලා තිබ්බා. එතකොට මොකද වෙන්නේ? මෙන්න මෙතන අංශුවක් තියෙනවානේ. මෙන්න මෙහෙම හැන්දේ ඔහොම අංශු ගොඩාක් තියෙනවා. එතකොට මේ අංශු මොකද වෙන්නේ? පළවෙනි අංශුව මෙන්න මේ සෙල්සියස් අංශක 100ට දැම්ම ගමන් හැන්දේ අංශුව මෙයා ලොකු විස්තරයකින් කියන්නේ මෙයා මෙහෙම චලනය වෙන්න ගන්න. මෙහෙම චලනය වෙනවා මෙන්න මෙහෙම. එතකොට මෙන්න මෙතන තමයි මැද මෙහෙම වටේ චලනය වෙන්නේ. එතකොට ඔහොම චලනය වෙනින් ගමන් එයාගේ උපරිම විස්තරයට කියපු ගමන් ඊට පස්සේ තවදුරටත් අර සෙල්සියස් අංශක 100න් ශක්තිය දෙනවනේ. ඊළඟ එක්කෙනාට ওই ශක්තිය පයින්. එයත් මෙහෙම චලනය වෙන්න ගන්න. තුන්වෙනි එක්කෙනාට පයින්. මෙහෙම චලනය වෙන්න ගන්න. හතරවෙනි එක්කෙනාට පයින්නවා චලනය වෙන්න ගන්න. ඔහොම මෙහෙම එක්කෙනෙක්ගේ විස්තරය වැඩි කරලා අනිත් එක්කෙනාගේ විස්තරය. තව කෙනෙක්ගේ විස්තරය වැඩි කරලා ඊළඟ එක්කෙනාගේ විස්තරය වැඩි කරනවා. ඔහොම ගිහිල්ලා සම්පූර්ණයෙන්ම මෙයා සන්නයනය කරනවා ඔහොම තාම. ඒකයි අර අපිට දැනෙන්නේ ටික වෙලාවක් යද්දි මෙයා රත් වෙන්න ගන්නවා ටික ටික රත් වෙන. ඇයි එක්කෙනෙක්ගේ විස්තරය වැඩි කරලා අනිත් එක්කෙනාට පයින්නවනේ. අන්න එහෙම ටික ඉස්සරහට එන එක නෙවෙයි. අන්න එතකොට මෙයා රත් වෙන්න ගන්නකොට අපිට ඒක දැනෙනවා මෙයා රත් වෙනවා කියලා. එතකොට අවසානයේ වෙද්දි සම්පූර්ණ රත් වෙලා අපිට අල්ලන්න බැරි තත්ත්වයක් එනවා මැද හරිය. අන්න ඒක තමයි සාමාන්‍ය. එතකොට මෙන්න මේ කොන අල්ලන්න පුළුවන්. මේ කොන අල්ලන්න පුළුවන්. ඇයි? ඒ කොන හරියටම සෙල්සියස් අංශක 25 තියෙනවා. මම කියලා දෙන්නම් මේක ඇත්තටම මේ සෙල්සියස් අංශක 25 එතන කොන තියෙනවා කියන එක තියරිටිකලිත් ඒක හැමමයි තියෙන්නේ. ඉස්සරහට යනකොට ප්‍රස්තාරයක් අතර කියලා දෙන්නම් මොකක්ද එතන වෙන්නේ කියලා. හරි. මේ අහගන්නකෝ වැඩි. දැන් හරි. සන්නයනේ ඊට පස්සේ කියලා තියෙනවා හරි ඒක දැන් ඔන්න ඒකත් හරි. ඊට පස්සේ කියනවා පදාර්ථ කොටස කෙලවරකට තාපය ලබා දුන්න විට ඒ කාර්යයන් තුනක් සඳහා වැය වේ. හරි. ලියන්න 1 2 3 දාලා ලියන්න. ඊට පස්සේ මම කියලා දෙන්නම් මෙතන මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. 1 2 3. හරි. පළවෙනි එක තමයි පදාර්ථයේ උෂ්ණත්වය වැඩි කිරීම. ඒක තමයි අපිට අර හැන්දෙන් ඇත්තටම දැනෙන්නේ ටික වෙලාවක් යනකොට ටික රත් වෙගෙන යනවා කියලා දැනෙන්නේ. පළවෙනි එක තමයි පදාර්ථයේ උෂ්ණත්වය වැඩි කිරීම. ඒක වරහනක් දාලා ඊට ඉස්සරහින් Q1 කියලා දාගන්න. පදාර්ථයේ උෂ්ණත්වය වැඩි කිරීම. ඒ කියන්නේ Q1 කියන්නේ තාප ප්‍රමාණය 1 කියන්නේ. හරියනේ. Q1 පදාර්ථයේ උෂ්ණත්වය වැඩි කිරීම. දෙවැනි එක තමයි ඇවිල්ලා බාහිර පෘෂ්ඨ වලින් පරිසරයට හානි වීම. බාහිර පෘෂ්ඨ වලින් පරිසරයට හානි වීම. එයා Q2. බාහිර පෘෂ්ඨ වලින් පරිසරයට හානි වීම. තුන්වෙනි එක මාධ්‍ය ඔස්සේ සන්නයනය වීම. මාධ්‍ය ඔස්සේ සන්නයනය වීම. මාධ්‍ය ඔස්සේ සන්නයනය වීම. එයා ඇවිල්ලා Q3. හරි. සන්නයනය කියන කතාව අපි ඉගෙන ගනිද්දී දැන් සන්නයනය විතරයි අපිට කරගන්න ඕන. එහෙනම් හැබැයි ඔයාලට තේරෙන්න ඕන මෙතන මොකද්ද වෙන්නේ? මෙතන සන්නයනයට අමතරව තව ක්‍රියාවලි දෙකක් සිද්ධ වෙනවා. පළවෙනි එක තමයි පදාර්ථයේ උෂ්ණත්වය වැඩි කරන්න අර කියන තාපය යෙදෙන. යොදා ගන්න. ඊට අමතරව බාහිර පෘෂ්ඨ වලින් පරිවර්ණය කරලා නැත්තම් පරිසරයට හානි වෙන්න ඒක බලපාන. තුන්වෙනි එක තමයි මාධ්‍ය ඔස්සේ සන්නයනය කිරීම කියන්නේ. නැත්තම් සන්නයනය වීම කියන එක. එතකොට ක්‍රියාවලි තුනක් තියෙනවා. ඔය ක්‍රියාවලි තුනෙන් තාප සන්නයනය කියන එක විතරක් අපි හරියටම ස්පෙસિෆිකලි මොකක් හරි දෙයක් චෙක් කරගන්න ඕන නම් කොහොමද ඒක සිද්ධ වෙන්නේ කොහොමද? තාප සන්නයනය කියන ක්‍රියාවලිය අර ලක්ෂණ මොනවද? ඒ වගේ දේවල් චෙක් කරගන්න ඕන නම් ඔයාලට තේරෙන්න ඕන Q1 සහ Q2 කියන දෙන්නම මොකක් කරන්න ඕන? සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්න ඕන. අන්න ඒක කරන්නේ කොහොමද කියන එක තමයි අපි ඉස්සරහට කතා කරන්නේ. හරිද? right. එහෙනම් ඔන්න ඔයා දන්නවා පදාර්ථ කොටසක කෙලවරකට තාපය ලබා දුන්නම කාර්යයන් තුනක් සඳහා ඒ තාපය වැය වෙනවා. එතකොට ඒකෙන් අපි මොකද්ද කරන්නේ? යටින් තියනවා බාහිර පෘෂ්ඨ හොඳින් තාප පරිවර්ණය කළ විට හා අනවරත අවස්ථාවටපත් වූ විට සන්නයනය හරහා පමණ තාපය හානි වීම සිදු. අන්න කතාව.
අනවර්ත තත්ත්වයට පත් වෙනවා කියන්නේ තවදුරටත් ඒකේ උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ. ඒ උෂ්ණත්වය වැඩි කරගන්න පුළුවන් උපරිමයටම වැඩි කරගෙන තියෙනවා. එහෙනම් එතනින් යාර උෂ්ණත්වය වැඩි වෙන විදියක් නැහැ. අනවර්ත තත්ත්වයට පත් වෙන ගමන් Q1 කියන එක තවදුරටත් බලපාන්නේ නැති වෙනවා. ඊළඟට පෘෂ්ඨ හොඳින් තාප පරිවර්තනය කරනවා. පෘෂ්ඨ හොඳින් තාප පරිවර්තනය කරනවා කියන්නේ එතනින් එහාට පරිසරයට තාපය ගලා යamak නැත්නම් පරිසරයට තාපය හානි වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් Q2 කියන එකත් අයින් වෙලා යනවා. එහෙනම් මොකද්ද වෙන්නේ? අවසානයේ පදාර්ථය ඔස්සේ තාපය සන්නයනය වීම කියන එක විතරක් අවසානයේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ සන්නයනය මගින් විතරක් තාපය හානි වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔන්න ඕක තමයි ඇවිල්ලා අපි අර Q1 සහ Q2 කියන දෙක නැති කරන්න කරන පිළියම් දෙක. right. එතකොට අනවර්ත අවස්ථාවෙන් කියන තැනට දාගන්න ඕනේ Q1 කියලා. සයින් තාප පරිවර්ණය කරන විට කියන තැනට දාගන්න ඕනේ Q2 කියලා. මොකද ඒ දෙකෙන් ඒක දේ දෙක තමයි කියන්නේ. අර ඒ දෙකට අදාළව ඒ දෙක තමයි අයින් කරන්නේ. ඊට පස්සේ කියනවා හොඳින් තාපය සන්නයනය කරන ද්‍රව්‍ය තාප සන්නායක වන අතර දුර්වලව තාපය සන්නයනය කරන ද්‍රව්‍ය තාප කුසන්නායක වේ. right. හරි. පළවෙනි තරු ලකුණ දාලා සන්නායක කියලා දාගන්න ඕන. දෙවෙනි තරු ලකුණ දාලා කුසන්නායක කියලා දාගන්න ඕන. සන්නායක කියන කොටසේ ඔයාලට ලියන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා. මොනවාද? පළවෙනි එක ලියන්න පුළුවන් අපිට බොහෝ ලෝහ. ඇත්තටම ලෝහ තමයි ගොඩක්ම තාපය සන්නයනය කරන්නේ. මේකෙනොත් ඔයා සමහර විට මේක ඉගෙන ගන්නවා ඇති ඉලෙක්ට්‍රොනික්ස් වල වැඩිම Ag කියන්නේ ආජන්ට නැත්නම් සිල්වර්. හරි. දෙවෙනියට වැඩිම වෙන්නේ කොපර්. ඒ කියන්නේ තාපය විද්‍යුතයේ ඕනම එකක් සන්නායක ද්‍රව්‍ය ඇති හොඳම ලෝහය තමයි සිල්වර්. දෙවෙනි එක තමයි කොපර්. තාඹ වලට වැඩිය ඇත්තටම සිල්වර් කියන එකේ තාපය හෝ විද්‍යුතය සන්නයනය කරනවා. right. ඊළඟ කතාව තමයි කුසන්නායක. කුසන්නායක වලට නම් ගොඩක් තියෙනවා. හරි. ඇයි අපිට රබර් ලියන්න පුළුවන්, ලී ලියන්න පුළුවන්. මම කියන්නේ වේලිච්ච ලියන. ලී, ඉටි, ඊට පස්සේ රබර්, ප්ලාස්ටික් ඕන එක. හරි ප්‍රශ්නයක් නැහැ. ඒ ඔක්කොම ඇවිල්ලා තාප කුසන්නායක. right. එහෙනම් ඔන්න ඒ කතාවත් හරි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ පරිවර්ණය කරන ලද දණ්ඩක තාප සන්නායක සන්නයන ශීඝ්‍රතාවයේ කෙරෙහි බලපාන සාධක. හරි. බලමුකෝ ඒක කරන්න. මෙහෙමයි right. මං ඉස්සෙල්ලා මේක අඳින්නම්. මං අඳින ටික ඉස්සෙල්ලාම ඇඳ ගන්න ඕන. මේක ඇඳගන්න. ඇඳගත්තට පස්සේ කියලා දෙන්නම් කොහොමද මේ වැඩේ කරන්න සහ වෙන්නේ කියලා. මේකේ දිග දාගන්න L කියලා. ඊළඟට හරස්කඩ වර්ගඵලය දාගන්න ඕන කැපිටල් A කියලා. ඊට පස්සේ මේකේ පළවෙනි උෂ්ණත්වය අපි මෙතනට දාගන්න ඕන T1 කියලා, මෙතනට දාගන්න ඕන T2 කියලා දෙන්නම්. ඇයි එහෙම දැම්මේ කියලා. හරි. ওই ටික තමයි ඕන වෙන්නේ. හරි. ඊට පස්සේ මේකෙත් මේක යන මේ දණ්ඩත් ඇවිල්ලා මේ දණ්ඩම තමයි. හැබැයි දැන් මේකෙදි මම කරන්නේ ඇවිල්ලා මේකේ ප්‍රස්ථාරයක් අඳිනවා තාප සන්නයන ශීඝ්‍රතාවයේ දිගට එදිරිව වෙනස් වෙන්නේ කොහොමද කියන එකට. හරි. ඒක පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕන හින්දා තමයි ඒක කරන්නේ. තාප සන්නයන ශීඝ්‍රතාවයේ දිගට එදිරිව වෙනස් වෙන්නේ කොහොමද කියන්නේ. තාප සන්නයන ශීඝ්‍රතාවයේ සංකේතය Q බෙදීම T කියලා දාන්නේ. ඒ කියන්නේ අර තප්පරයට ජූල් කියන එකට තමයි එන්නේ. ඇත්තටම Q බෙදීම T කියන්නේ Q කියන්නේ ජූල් වලින්, T කියන්නේ තප්පර වෙන. ඒකට J ස්ට්‍රින්ග් තප්පරයට ජූල් නැත්නම් වොට්. ඊට පස්සේ මේ පැත්තට දාන්නේ දිග L. හරි නේද? එහෙනම් ඕක තමයි අපි ඔය රූප දෙකේ කරන්න යන්නේ. දැන් හරි. ඊට පස්සේ මෙයාගේ තාප සන්නයන ශීඝ්‍රතාවය ගැන කතා කරා. කියන්නේ බලපාන සාධක ගැන කතා කරද්දී අපිට ලියන්න දේවල් දෙකක් තියෙනවා.
අපි ඒක ලියලා ඊට පස්සේ කතා කරමු කොහොමද මෙන්න මේකේ ඉතුරු ටික ෆිල් කරන්න කියලා. right. මෙතනින් තරුවක් දාන්නකෝ. ඔයා හිතමින් ලියන්න මම කියලා දෙන්නම් මොකද්ද මේකේ වෙන්නේ කියලා. හරි. right. අන්න අහගන්නකෝ. තාප පරිවර්ණය කරන ලද අනවරත තත්ත්වයටපත් වූ දණ්ඩක ලියන්න. තාප පරිවර්ණය කරන ලද අනවර්ත තත්ත්වයටපත් වූ දණ්ඩක නැත්තම් පදාර්ථ කොටස. අනවර්ත තත්ත්වයටපත් වූ දණ්ඩක තාප සන්නයන ශීඝ්‍රතාවය හරස්කඩ වර්ගඵලයට හා උෂ්ණත්ව අනුක්‍රමයට අනුලෝමව සමානුපාතික වේ. එච්චරයි ඔයාලා ලියන්න තියෙන්නේ. හරි. තාප පරිවර්ණය කරන ලද අනවරත තත්ත්වයටපත් වූ දණ්ඩක තාපසන්නයන ශීඝ්‍රතාවය හරස්කඩ වර්ගඵලයට හා උෂ්ණත්ව අනුක්‍රමයට අනුලෝමව සමානුපාතික වේ. right. මම දැන් කරන්න යන්නේ මේකේ බලපාන සාධක ඇත්තරම සිලබස් එකේ තියෙන බලපාන සාධක ටික කියන්න විතරයි. නමුත් මම මෙතනදී අපිට ෆිසික්ස් වල උගන්වන සමීකරණයක් තියෙන ඒ සමීකරණය හදලා පෙන්නනවා. ඒ සමීකරණයෙන් ඔයාලට ඒ ටික මතක තියාගන්න එක වැඩේ ලේසියි ඇත්තටම. හරි. ඒ හින්දා කියන්නේ නැත්තම් ඇත්තටම බලපාන සාධක ටික ඔයාව හොඳට තේරුම් අරගෙන කොහොමද මේ සාධක ටික බලපාන නිසා මේ ඒ ටික මතක තියාගත්තා නම් හොඳටම ප්‍රමාණවත්. right. මේ හරියට වැඩි. තාපසන්නයන ශීඝ්‍රතාවය කියලා කියන්නේ Q බෙදීම T. ඒක තමයි සංකේතය. මේ Q බෙදීම T කියන එක සමානුපාතිකයි කියලා කියනවා කැපිටල් A ට. කැපිටල් A කියන්නේ හරස්කඩ වර්ගඵලය. එහෙනම් ඔයාලට ඒකෙන්ම තේරෙන්න ඕන අනිවාර්යයෙන්ම තාපසන්නයන ශීඝ්‍රතාවය හරස්කඩ වර්ගඵලය මත රඳා පවතිනවා කියන්නේ. හරිනේ ආයේ ඒකේ කතාව දෙකක් නැහැ. ඊළඟ කතාව තමයි මේක පළවෙනි සමීකරණය. දෙවෙනි එක තමයි Q බෙදීම T සමානුපාතිකයි කියනවා උෂ්ණත්ව අනුක්‍රමය. ඊ මොකක්ද? හරි. වැඩි හිතන්න එපා. උෂ්ණත්ව අනුක්‍රමය කියලා කියන්නේ θ1 θ2 බෙදීම L කියන එක. උෂ්ණත්ව වෙනස දුරෙන් බෙදුවම එන අගයට තමයි උෂ්ණත්ව අනුක්‍රමය කියලා කියන්නේ. මම මේක සිංහලෙන් ලියන්නම්. උෂ්ණත්ව වෙනස බෙදීම දිග. හරිනේ. එහෙනම් ඔන්න සානුලෝම සමානුපාතිකය කියන්නේ මොකක්ද ඒකේ තේරුම? ඒ කියන්නේ ඔයාට අනිත් දෙකත් හම්බුණා බලපාන සාධක දෙක. මොකද්ද? එකක් උෂ්ණත්ව වෙනස මත බලපාන. ඊළඟ එක දිග මත බලපාන. හරිම සරලයි. හැබැයි තව එකක් තියෙනවා. මොකක්ද? හරි. ඔන්න බලන්නකෝ වැඩි. මෙන්න දැන් ඔන්න 1යි 2යි මොකද වෙලා තියෙන්නේ? 1යි 2යි ඔයාලට තේරෙන්න ඕනේ Q බෙදීම T ට සමානයි. සමානුපාතිකයි. අනිත් එක Q බෙදීම T θ1 θ2 බෙදීම යට සමානුපාතිකයි. ඉතින් මට මේ 1 හා 2කින් මේ දෙන්නව සම්බන්ධ කරන්න පුළුවන්. 1 හා 2කින් මම මේ දෙන්නව සම්බන්ධ කරලා ලියනවා Q බෙදීම T සමානුපාතිකයි ඒ වතාවක් θ1 θ2 බෙදීම L ට. හරිනේ. ඔන්න මම මේ දෙන්නව සම්බන්ධ කරලා ලියුවා. ඊට පස්සේ මට ලියන්න පුළුවන් මේ සමානුපාතික ලකුණ අයින් කරලා ඕනම මැත්ස් හරි ෆිසික්ස් වලදී අපි ඉගෙනගෙන තියෙන O level කාලේ සමානුපාතික ලකුණ වෙනුවට සමාන ලකුණකුයි නියතකුයි දාන්න පුළුවන්. Q බෙදීම T සමානයි K A වාරය. මම මේ සමාන ලකුණ නියත විදියට K දැම්මේ. K A වාරය θ1 θ2 බෙදීම. ඇතරම කලින් සිලබස් එකේ මේකෙන් ගණන් හදන්නත් තිබ්බා. නමුත් ඉතින් නැහැ දැන්. ඉතින් කවන්න නැහැ. අලුත් සිලබස් එකේ නෑ මම කියන්නේ. 2019 ඒ වගේ වලට ගණන් හදන්න තිබ්බා මේකේ. නමුත් දැන් නැහැ. එතකොට Q බෙදීම T සමානයි K වාරයක් θ1 θ2 බෙදීම L. එහෙනම් මේක තමයි ඇවිල්ලා අපේ අවසාන සමීකරණය. හතරවෙනි බලපාන සාධකය තමයි මෙන්න මේ K. K කියන්නේ තාප සන්නායකතාවය. තාප සන්නායකතාවයේ තීරණය වෙන්නේ එයාව හදලා තියෙන ද්‍රව්‍ය මත. හරිනේ එහෙනම්. ඔන්න එහෙනම් ඔයාට මේවා හතරම දැනගන්න හම්බුණා සමීකරණෙත් එක්කම. ඇත්තටම සමීකරණේ ලේසි. සමීකරණේ පොඩ්ඩක් මතක තියාගත්තා නම් ඔයාලට සටසට ගන්නකොට බලපාන සාධක ටික නිකම්ම මතකෙට එනවා. ආයෙ කතා කරන්න දෙයක් නැහැ ඒක.
මෙන්න එනවාද q බෙදීම t කියලා කියන්නේ තාප සන්නයන ශීඝ්‍රතාවය. මේක ලියා ගන්න තාප සන්නයන ශීඝ්‍රතාවය. k කියලා කියන්නේ මොකද්ද? තාප සන්නායකතාවය. තාප සන්නායකතාවය බලපානවා දණ්ඩ සාදා ඇති ද්‍රව්‍ය මත රඳාපවතින. තාප සන්නායකතාවය කියන්නේ යම්කිසි නියතයක්. තාප සන්නායකතාවය. ඒක දණ්ඩ සාදා ඇති ද්‍රව්‍ය මත රඳා පවතිනවා. ආයෙ කතා කරන්න දෙයක් නැහැ ඒක. හරි. ඊට පස්සේ A කියලා කියන්නේ හරස්කඩ වර්ගඵලය. හරස්කඩ වර්ගඵලය. ඊට පස්සේ θ1 θ2 කියන්නේ උෂ්ණත්වය නැත්නම් උෂ්ණත්ව වෙනස. කැමති එකක් හරි. දණ්ඩේ කෙලවරක් තමයි උෂ්ණත්ව වෙනස කියලා දාගන්න. ඒක වඩා ලේසි. සහ හොඳයි. උෂ්ණත්ව වෙනස. ඊට පස්සේ දණ්ඩේ දෙකලවර උෂ්ණත්වය කියලා කිව්වත් හරි හරි. L කියලා කියන්නේ දණ්ඩේ දිග. ඉතින් ඔන්න ඔය කියන සෙට් එක මත රඳා පවතිනවා මෙන්න මේ කියන තාප සන්නයනයේ ශීඝ්‍රතාවය. තාප සන්නයන ශීඝ්‍රතාවය right? හරි. මේ ටික සම්පූර්ණ කරගන්නකෝ. ඊට පස්සේ අපි ප්‍රස්තාරය අඳිමු කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. හරි. මම අනිත් එක මෙතන දාන්න මට බැරි වුණා. මෙන්න මේ T1 උෂ්ණත්වයේ ඉහළ උෂ්ණත්වයක් සහ T2 කියන්නේ පහළ උෂ්ණත්වයක් කියලා සැලකුවොත් තාපයේ සන්නයනය වෙන්නේ මේ පාර දිගේ. ඒ කියන්නේ ඉහළ ඉඳන් පහළට තමයි උෂ්ණත්වය වැඩි තැන ඉඳන් අඩු තැන. ඒකත් දාගන්න. එතකොට එතනත් හරි. දාල වශයෙන් මම ගන්නම් මෙතන සෙල්සියස් අංශක 100යි මෙතන සෙල්සියස් අංශක 25යි කියලා. මොකද මට මේ ප්‍රස්තාරයන් දින්න ලේසි වෙන්නේ. එතකොට මෙතන 25යි මෙතන 100යි. sorry උෂ්ණත්වය හරි. මේ උෂ්ණත්වය තාප සන්නයන ශීඝ්‍රතාවය තාප සන්නයන ශීඝ්‍රතාවය නියතයි. උෂ්ණත්වය අඩු වීම තමයි මේ තාප සන්නයන ශීඝ්‍රතාවය නියතයි. මම කියන්නේ මේ දුරත් එක බැලුවම ඊට පස්සේ ඒක මම කියලා දෙන්නම්. උෂ්ණත්වය වෙනස් වෙනවා. ඒක වැඩි හිතන්න බෑ. ඒ දෙකම අඳින්න. පැත්තෙන් අඳිමු උෂ්ණත්වය වෙනස් වෙනවා. හරි. සෙල්සියස් අංශක 25. එතකොට මෙතන q වෙදීම t කියලා දාමු. හරි. ඒ අතරේ ඔය ටික සම්පූර්ණ කරගන්න. හරි. දුරත් එක්ක අනවරත තත්ත්වයට පත්වෙච්ච දණ්ඩක් නම් එයාගේ තාප සන්නයන ශීඝ්‍රතාවය කියන්නේ තනි දණ්ඩක් නම් තියෙන. පස්සේ මැදදී මුකුත් වෙනස් වෙන්නේ නැතුව මම කියන්නේ හරස්කඩ වර්ගඵලය හෝ දිග මොකක් හරි හරස්කඩ වර්ගඵලය වෙනස් වෙන්නේ නැතුවම තියනවා නම් තාප සන්නයන ශීඝ්‍රතාවය නැත්නම් q බෙදීම t කියන කෙනා ඒකාකාර තනි දණ්ඩක් තියෙනවා නම් හරි. ඒකාකාර තනි දණ්ඩක් තියෙනවා නම් q බෙදීම t කියන කෙනා තනිකර නියතයක්. ඒකයි වෙනස් කරන්න. ඒ කියන්නේ තාප සන්නයන ශීඝ්‍රතාවය නියතයි. හැබැයි ඒකට බලපාන සාධක විදිහට අර ටික තියෙනවා. L කියන එක තියෙනවා. ඊට පස්සේ මේ උෂ්ණත්ව අනුක්‍රමය කියන්නේ මෙහෙමයි. තාප සන්නයන ශීඝ්‍රතාවය රඳා පවතින ගොඩක්ම උෂ්ණත්ව අනුක්‍රමය මත සහ හරස්කඩ වර්ගඵලය මත සහ දණ්ඩ සාදා ඇති ද්‍රව්‍ය මත. ඒකතව තමයි මුලින්ම අපි දැනගන්න ඕන වැඩි. හරි? ඊළඟට දේ උෂ්ණත්ව අනුක්‍රමය කියන්නේ එතකොට දණ්ඩේ උෂ්ණත්ව වෙනස බෙදීම දිග. නැත්නම් දණ්ඩේ දෙකලවර උෂ්ණත්වය සහ දණ්ඩේ දිග මත කියලා වෙන වෙනම කිව්වත් ප්‍රශ්නයක් නැහැ. උෂ්ණත්ව අනුක්‍රමය මත කියලා කිව්වත් ප්‍රශ්නයක් නැහැ. දෙකම හරි. හරි. right. එතකොට ඔන්න ඕක තමයි එතකොට ඔය කතාව. ඊළඟට උෂ්ණත්වය ගත්තොත් ඇවිල්ලා ඒක නම් ඔයාලට අදාළ නැති දෙයක් කමක් නැහැ. මම නිකන් කියන්නම්. උෂ්ණත්වය මෙන්න මෙහෙම තමයි වෙනස් වෙන්නේ. මෙතන සෙල්සියස් අංශක 25යි මෙතන 100. හරි. ඒක අදාළ නැහැ. ඒක වැඩි හිතන්න එපා. එතකොට බලපාන සාධක විදිහට ඔයාලට මේක මතක තියෙන්න ඕන, මේක මතක තියෙන්න ඕන, මේක මතක තියෙන්න ඕන මේ. ඕවරෝල් අයිඩියා එක එච්චර. නිකන් දැනගෙන ඉන්න තාප සන්නයන ශීඝ්‍රතාවය නියතයක් විදිහට තියෙනවා. ඒකාකාර යම්කිසි නියත දණ්ඩක් නම්. හරි? right.
යම් කිසි නියත දණ්ඩක් නම් දිග නියතයක්. ඒ කියන්නේ අර මේ ස්ටාර්ටින් පොයින්ට් එකේ ඉඳන් දිගම තැන මේ තාපසන්නශීකතාවය රඳා පවතින මුළු දිගම. එතකොට වෙන දණ්ඩක් වුණොත් තමයි එතන පොඩි ප්‍රශ්නයක් ඇති. කියන දඬු දෙය සමහර වෙලාවට ඒ වාලට මේ කරන්න ඉන්නේ අපිට සමහර වෙලාවට එනවා දඬු දෙකක් එකට සම්බන්ධ කරනවා. අන්න එතකොට ඒක වෙනස් වෙන අවස්ථාවල් තියෙනවා ඒ ප්‍රස්තාව. හරි ඒ වගේ ඔයාලට ඉන්නේ බය වෙන්න එපා. ඉතින් ඔච්චරයි ඔයාලට තියෙන්නේ. ඇත්තටම ගණන් හදන්නත් නැහැ. කලින් නම් ඇත්තටම ගණන් හදලා තිබ්බා මේකෙන් හොද ගණන් ටික. ඕල්ඩ් සිලබස්. දැන් ඉතින් ඒක නැහැ. රයිට්. එහෙනම් ඔන්න ඒ කතාවත් අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ තාපසන්නයනය සම්බන්ධ යෙදීම් ටිකක් තියෙනවා. පළවෙනි එක තියෙන්නේ කාබ් එක ගැන. මේ කාබියුරේටර් එක කූලින් සිස්ටම් එක වෙහිකල් එන්ජින් එකේ මේ වෙහිකල් එන්ජින් එකේ කූලින් සිස්ටම් එක රේඩියේටර් එක කාබියුරේටර් එක නේ. මේ ඊළඟට මම දැම්මා අර අපි කියන අර හීටින් පෑන්ස් කියන හොට් මොනවාද ඒකට කියන්නේ අර මේ හරි කොහමද කරන්ට් එකට ගහලා රත් ගන්න තියෙන මට ඒක ඔළුවට එන්නේ නැහැ වචන. එතකොට අන්න ඒකක තියලා අපි මේ පෑන් එකක් වගේ රත් කරනවා නම් කන්ඩක්ෂන් එකට තේ රත් වෙනවා කියන එක දැම්ම සහ අයන් එක ක්‍රියාකාරීත්වය දැන්. හරි මම ඒකට ලියන්න දෙන්නම්. ඊට පස්සේ ලියා ගන්න. මේක නිකන් යෙදීම් ටිකක් තියෙන්නේ. යෙදීම් ටික ඔයාලා දන්නවා කියලා දන්නවා. මටත් වඩා හොඳට රේඩියේටර් එකේ වැඩි වෙනවා මම දන්නවා. ඉටි කියන ළමයි දන්නවා මට වඩා හොඳට. උදේට මේවා තියෙනවානේ. ඔටෝමොබයිල්ස් එක. එතකොට හොට් ප්ලේට් එක ගන්න. හොට් ප්ලේට් එකෙන් තමයි මේ හොට් ප්ලේට් එකෙන් වෙනකොට ඔයාලට ඔන්න ඕක අත්දෙන්න පුළුවන් ඔය හීටින් පෑන්ස් එක. රයිට්. ලියමු නේන. ලියන්න කූලින් සිස්ටම් එක වෙහිකල් එන්ජින් කූලින් සිස්ටම් එකට තර ලකුණු දාලා ලියන්න. පළවෙනි තරුව එන්ජිම ක්‍රියාත්මක වීමේදී ජනනය වන අධික තාපය එන්ජිම ක්‍රියාත්මක වීමේදී ජනනය වන අධික තාපය එන්ජිම ක්‍රියාත්මක වීමේදී ජනනය වන අධික තාපය එන්ජිම වටා ඇති සිසිලන කාරක ද්‍රව්‍ය. එන්ජිම වටා ඇති සිසිලන කාරක ද්‍රව්‍ය. නැත්නම් කියන්න කූලන්ට් කියලා දාගන්න ගතුනේ. එන්ජිම වටා ඇති සිසිලන කාරක ද්‍රව්‍ය මගින් සන්නයනය හරහා උරා ගනී. එන්ජිම වටා ඇති සිසිලන කාරක ද්‍රව්‍ය මගින් සන්නයනය හරහා උරා ගනී. හරි. ඊළඟට රත් වූ සිසිලන කාරකය රේඩියේටරය වෙත ගමන් කරන අතර රත් වූ සිසිලන කාරක ද්‍රව්‍ය හෝ සිසිලන කාරකය එකයි. රත් වූ සිසිලන කාරකය රේඩියේටරය වෙත ගමන් කරන අතර එහිදී රේඩියේටරයේ ඇති සිහින් ලෝහ බට හා වරක් කියන්නේ ෆින්ස් කියලා කියන්නේ වැඩයි. ෆින්ස් වෙත තාපය සන්නයනය වේ. ඒ කියන්නේ රේඩියේටර් එකට තාපය සන්නයනය වෙනවා අරක. අර එන සිසිලන කාරකයෙන් එන තාපය ගමන් කරන තාපය ටික රේඩියේටර් එකට සන්නයනය. වරල් වෙත තාපය සන්නයනය වේ. ඊට පස්සේ ලියන්න තුන්වෙනි කරුව රත් වූ සිසිලන කාරකයේ රේඩියේටරය වෙත ගමන් කරන අතර එහිදී රේඩියේටරයේ ඇති සිහින් ලෝහ බට හා වර ෆින්ස් වෙත තාපය සන්නයනය වේ. පසුව රේඩියේටරය හරහා ගමන් කරන වායු ධාරාව මගින් එම තාපය පරිසරයට මුදා හරිනු ලබන්නේ සංවහන ක්‍රියාවලිය මගින්. සංවහනෝද ඒක සන්නයන නෙමෙයි. ඒක සංවහන ක්‍රියාවලිය මගින්. එතකොට ඔයා තේරුම් ගන්න ඕන ලෝකේ තියෙන ඕනම දෙයක් හැදිලා තියෙන්නේ එක ක්‍රියාවලියකින් නෙමෙයි.
තේ කෝප්පේ ගත්තත් සන්නයනෙනුත් තාපය හානි නැහැ. පීරිසියෙනුත් තාපය හානි වෙනවා. පීරිසියටත් යනවා. එතකොට සන්නයනෙනුත් තාපය හානි වෙනවා. ඒ වගේම තමයි සංවහනයෙනුත් තාපය හානි වෙනවා. ඒක ඔළුවේ තියාගන්න. දැන් සමහර ඒවා දෙනවා විකිරණයෙනුත් තාපය හානි. ඒක වළක්වන්නත් ක්‍රම තියෙනවා. එතකොට ඔන්න ඔය වගේ ඇවිල්ලා ඒ කියන්නේ ලෝකේ තියෙන ඕනම දෙයක් කම්බිනේෂන් එක. රයිට්. ඒක ඇවිල්ලා සංවහන ක්‍රියාවලිය මගින් යන එක හයිලයිට් කරගෙන තියාගන්න. ඒක සන්නයනේ නෙමෙයි. එහෙනම් ඒක හයිලයිට් කරගෙන තියාගන්න. රයිට්. එහෙනම් ඔන්න එතන තර තුනක් ඩන්. ඊළඟට පල්ලහැට ඇවිල්ලා මෙතනින් මේක දෙකට බෙදා ගන්න. ඒක මට දෙකට බෙදන්න බැරිය. මම දෙකට බෙදා ගන්න. දෙකට බෙදලා මෙන්න මෙතනින් තරුවක් දාන්න ඕන. හරි? දෙකට බෙදලා තරුවක් දාලා ලියන්න. තාප ප්‍රභවයෙන් නිකුත් වන තාපය හොට් ප්ලේට් එකකින් ජනනය වෙනවනේ තාපය. තාප ප්‍රභවයෙන් නිකුත් වන තාපය භාජනයේ අඩියට ලැබෙන්නේ සන්නයනේනි. භාජනයේ අඩියට ලැබෙන්නේ සන්නයනේනි. ඇයි? ඔයා දන්නවා මේ අඩියයි මෙතන හොට් ප්ලේට් එකේ අඩියයි දෙන්න එකට ගෑවෙනවා මෙහෙම. එකට ගෑවන ගම ලෝහයකින් ලෝහයකට සන්නයන. කතාව තේරෙනවද? එක්ක මොකක් හරි ග්ලාස් පැනල් එකක් වගේ නම් තියෙන්නේ. හයි හීටින් ග්ලාස් පැනල්ස් තියෙනවනේ. මේ අන්න ඒ වගේ නම් තියෙන්නේ. ඒකකින් මෙන්න මේ ලෝහයට සන්නයනය වෙනවා. සන්නයනෙනි. හරිනේ? ඊළඟට දෙවෙනි තරුව දාන්න එතනට. එම තාපය භාජනයේ ඝන ලෝහමය බිත්තිය හරහා ඇතුළත ඇති ජලය හෝ ආහාර වෙත ගමන් කරන්නේද සන්නයනය මගිනි. එම තාපය භාජනයේ ඝන ලෝහමය බිත්තිය හරහා ඇතුළත ඇති ජලය හෝ ආහාර වෙත ගමන් කරන්නේද සන්නයනය මගිනි. සන්නයනය මගිනි. right. ඊට පස්සේ අයන් එක පැත්තෙන් තරු ලකුණක් දාගන්න. මේවා ඔයාලා ඔල්රෙඩි දන්න දේවල් කියලා මම දන්නවා. නමුත් මම මේ ටික ලියන්න දෙන්නේ එකක් ටියුට් එක ෆිල් වෙන්න ඕන හින්දා සහ දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් දැනගන්න ඕන හින්දා. එතකොට අයන් එකෙත් වෙන්නේ ඇවිල්ලා අයන් එකේ ඇතුළේ තියෙන එකකින් තාපය ජනනය කරන ඒ තාපය යට තියෙන ලෝහ පෘෂ්ඨය ඔස්සේ ඇඳුම් වලට එන එක තමයි වෙන්නේ. හරි? තරු ලකුණක් දාලා ලියන්න. ස්ත්‍රිකය තුළ ඇති තාප ප්‍රභවය මගින් විද්‍යුත් ශක්තිය තාප ශක්තිය බවට පරිවර්තනය කරයි. ස්ත්‍රිකය තුළ ඇති තාප ප්‍රභවය මගින් විද්‍යුත් ශක්තිය තාප ශක්තිය බවට පරිවර්තනය කරයි. දෙවෙනි තරුව මෙම තාප ශක්තිය නැත්නම් තාපය ස්ත්‍රිකයේ ලෝහමය අඩිය වෙත ගමන් කර එය පුරා ඒකාකාරීව පැතිරී යන්නේ මෙම තාපයේ ස්ත්‍රිකයේ ලෝහමය අඩිය වෙත ගමන් කර එය පුරා ඒකාකාරීව පැතිරී යන්නේ ඝන ද්‍රව්‍ය හරහා සිදුවන සන්නයනය මගිනි.
ඝන ද්‍රව්‍ය හරහා සිදුවන සන්නයනය මගිනි. සිදුවන සන්නයනය මගින්. right. හරි. එහෙනම් ඔන්න සන්නයනය කියන කොටසත් ඉවරයි. ඊළඟට අපි යන්නේ විකිරණය කියන කොටසට. right. බලමු මොනවද තියෙන්නේ කියලා. හරි. සූර්යාගේ සිට පෘථිවියට තාප විකිරණ පැමිණෙන බව අප දන්නා කරුණකි. අපි දන්නවද එහෙම එකක්? ඔව්නේ. හරි. සූර්යාගේ සිට පෘථිවියට තාප විකිරණ පැමිණෙන බව අප දන්නා කරුණකි. අපි කොහොමද එහෙම එකක් දාන්නේ? බලමු. ඊට පස්සේ කියනවා විකිරණය. right. නමුත් සන්නයනය හා සංවහනයෙන් මෙම තාපය පැමිණීමට නම් මාධ්‍යයක් පැවතිය යුතුය. සංවහනයෙන් හෝ සන්නයනයෙන් මේ තාපයෙන්ද නම් මාධ්‍යයක් පැමිණේ තියෙන්න ඕන කියලා කියන. එහෙමද? දැන් ඔන්න අපි අර මුලින්ම කතා කරපු තැනට ආයෙනවා. මොකද්ද මම කිව්වේ? මම කිව්ව මුලින්ම කතා කරද්දී සංවහනයටයි සන්නයනයටයි මාධ්‍යයක් ඕනේ කියලා. හැබැයි විකිරණයට මාධ්‍යයක් ඕනේ නැහැ කියලා. මොකක්ද මේ කතාව කියලා හොඳට හිතලා බලන්න. හරිද? සංවහනය කියන කතාව සිද්ධ වෙන්නේ වායුව කියන එක මාධ්‍යයක් විදිහට තිබ්බොත් විතරයි. සන්නයනය කියන කතාව සිද්ධ වෙන්නේ ලෝහයක් හෝ මොකක් හරි ඒ වගේ දෙයක් මාධ්‍යයක් විදිහට තිබ්බොත් විතරයි. අපි කොතනවත් කතා කරේ නැහැ රික්තයක් තුලින් සන්නයනය වෙනවා, රික්තයක් තුලින් සංවහනය වෙනවා කියලා. හැබැයි ඔයා හිතන්නකෝ සූර්ය කිරණ. සූර්ය කිරණ කියන කෙනා පෘථිවියට එද්දී රික්ත පසු කරක් නේද එන්නේ? අභ්‍යවකාශයේ රික්ත තියෙනවා. එහෙම රික්ත පසු කරන් තමයි සූර්ය කිරණ පෘථිවියට එන්නේ. එතකොට ඒ වගේ දේවලුත් පසු කරන් එනවා නම් සූර්ය කිරණ පෘථිවියට අන්න එහෙම ඒවට කියනවා විකිරණය කියලා. එතකොට විකිරණය කියන තාප සංක්‍රමණ විදිහට මාධ්‍යයක් තියෙන්න ඕනේ නැහැ තාපේ සංක්‍රමණය කරන්න. නැත්තම් තාපේ බෙදා හරින්න හුවමාරු කරගන්න මාධ්‍යයක් තියෙන්න ඕන නැහැ. එයාට රික්තය හරහාත් එන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි රෙදි වේලන්න ගන්න සූර්ය කිරණ සූර්ය තාපය කියන්නේ එහෙම එන එකක්. ඒක තමයි හොඳම උදාහරණය. රෙදි වේලන. right. එනකොට ඒකත් අපි තේරුම් ගත්තා. විශ්වයේ හිස් අවකාශයක් ලෙස සැලකෙන බැවින් මේවා සන්නයනයෙන් හෝ සංවහනයෙන් පෘථිවිය වෙතට නොපැමිණේ. එනම් මෙම ක්‍රියාවලිය විකිරණය ලෙස හැඳින්වේ. right. තරු ලකුණු 3ක් දාලා ලියන්න දේවල් 3ක් තියෙනවා. අපි ලියලා බලමු. මේ ඔයා දන්නවත් ඇත් සමහරට මං හිතන්නේ දන්නවා. හරි ලියන්න. තාපයේ විද්‍යුත් චුම්බක තරංග ආකාරයෙන් සංක්‍රමණය වීම විකිරණය ලෙස හඳුන්වයි. තාපය විද්‍යුත් චුම්බක තරංග ආකාරයෙන් සංක්‍රමණය වීම. තාපය විද්‍යුත් චුම්බක තරංග ආකාරයෙන් සංක්‍රමණය වීම විකිරණය ලෙස හඳුන්වයි. තාපයේ විද්‍යුත් චුම්බක තරංගාකාරයෙන් සංක්‍රමණය වීම විකිරණය ලෙස හඳුන්වයි. විකිරණය ලෙස හඳුන්වයි. දෙවෙනි තරුව දාලා යන්න. අදෝරක්ත වරහන් තුලේ IR. අදෝරක්ත වරහන් තුලේ IR. කොටසට අයත් වන්නේ තාප විකිරණයි. අදෝරක්ත වරහන් තුලේ IR කොටසට අයත් වන්නේ තාප විකිරණයි. අදෝරක්තගේ IR කියන්නේ ඉන්ෆ්‍රාරෙඩ් කියන එක. හරි. ඉන්ෆ්‍රාරෙඩ් අයත් වන්නේ තාප විකිරණයි. ඊට පස්සේ තුන්වෙනි තරුව ඇවිල්ලා දෙවෙනි තරුව හරි. තුන්වෙනි තරුව උෂ්ණත්වය 0 කෙල්වින්ට වඩා වැඩි ඕනෑම වස්තුවක් විකිරණ පිට කරනවා. උෂ්ණත්වය 0 කෙල්වින්ට වඩා වැඩි ඕනම වස්තුවක් විකිරණ පිට කරනවා. උෂ්ණත්වය කෙල්වින් 0ට වැඩි ඕනම වස්තුවක් විකිරණ පිට කරනවා. ඔයාලට ඒක තේරුණේ නැහැ කියලා මම දන්නවා. බය වෙන්න එපා. දැන් මම කියලා දෙන්න යන්නේ ඒක. හරි. උෂ්ණත්වය කෙල්වින් 0ට. හරි. right. ඔන්න බලන්නකෝ වැඩි. මම මේකට හරි මම මේකට මෙතන පොඩි මේ එකක් දාගන්නම්. කොලයක් දාගන්න. වැඩි කියලා දෙන්න ඕනේ හින්දා. මේමයි හරි කතාව. දැන් උෂ්ණත්වයේ කෙල්වින් බිඳුවක් කියන්නේ කීයද? 0යි කෙල්වින්. අපි දන්න එක බලමු. අපි දන්නේ ඇවිල්ලා සෙල්සියස් අංශක බිඳුවක් කියලා කියන්නේ කෙල්වින් 273.15ක් නේ. ප්‍රශ්නයක් නැහැ.
එතකොට කෙල්වින් මේ සෙල්සියස් අංශක බිඳුව හරි කෙල්වින් බිඳුවක් කියන්නේ කීයද? කෙල්වින් බිඳුවක් කියන්නේ සෙල්සියස් අංශක ගානෙන් 273.15ක් අඩු වෙනවා. එහෙනම් සෙල්සියස් අංශක බිඳුවෙන් 273.15ක් අඩු. ඒ කියන්නේ ඍණ 273.15යි. සෙල්සියස් අංශක ඍණ 273.15 තමයි කෙල්වින් බිඳුව කියලා කියන්නේ. එහෙමද? ආව් කරන්න දෙයක්. හරි. ඔන්න දැන් බලන්නකෝ. ඔයා දන්නවා අපේ ඇඟේ ශරීර උෂ්ණත්වය සාමාන්‍ය සෙල්සියස් අංශක 30 ගන්න. ඒ කියන්නේ කොහොමත් සෙල්සියස් අංශක ඍණ 273.15ට වඩා වැඩි. එහෙනම් මිනිස්සුયો විදියට අපි මොකද කරන්නේ? මේ අපි නම් මේ ඉන්නේ අපි නම්. හරි මෙයා තමයි අපි. මිනිස්සුયો විදියට අපි රැස් පිට කරන්නේ. හොඳ ප්‍රශ්නයක්. මිනිස්සු රැස් පිට කරනවාද? දැන් විකිරණ පිට කරන්න බෑ ඔය කියන විදියට. මිනිස්සු ඔය කියන විදිහට විකිරණ පිට කරන්න ඕන. ඉතින් ඇත්තට මේක වෙනවද? හරි. මේක ප්‍රායෝගිකව අත්දකින්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඇත්තටම ලේසි මම හිතන්නේ මේ ඒක ඔයාලට දැනෙන්නත් සමහර වෙලාවට. කොහොමද ඒක කරන්නේ? ඒ කියන්නේ දැන් අපෙන් තාප ධාරා නිකුත් වෙනවද නැත්නම් අපෙන් විකිරණ පිට වෙනවද කියලා ප්‍රායෝගිකව අත්දකින්න පුළුවන් ක්‍රමයක් තමයි. හොද්දට දාඩිය දානකම් සෙල්ලම් කරනවා. හොඳට දාඩිය දානකම් සෙල්ලම් කරලා දාඩිය දානවනේ. දාඩිය දැම්මට පස්සේ අනිත් අතේ අල්ල ගිහිල්ලා ඒ කියන්නේ ඔයාගේ අත තියෙනවා. ඔයාගේ අත කියන්නේ මේ අත කියලා හිතමු. පෙන් එක. මේ අත කියන්නේ මේ අත ගිහිල්ලා මේ අත උඩින් නිකන් ලාවට තියා ඒ කියන්නේ අල්ලන්න එපා. අල්ලන්න නැතුව නිකන් මේ හැම ගාවින් චුට්ටක් නිකන් ලාවට තියාගෙන ඉන්න. ඔයාට එතකොට දැනෙයි ඔයාගේ අල්ල මේ රත් වෙනවා. නිකන් අර ඇත්තටම අපි කියන්නේ අර ගිනි පිට වෙනවා වගේ කියන්නේ. සමහර ටවුන් එකට එහෙම ගියාම නිකන් සමහර වෙලාවට ගිනි පිට වෙනවා වගේ කියනවනේ. අන්න ඒ කියන්නේ ඇත්තටම අපිට අර ඉඳන් බැරි වුණාම විකිරණේ තාපේ පිට කරනවා. හරි? විකිරණයෙන් තාපේ පිට කරනවා. එතකොට ඔන්න ඔය කියන කතාව තමයි ඇත්තටම ඒ කියන්නේ ඕනම වස්තුවකින් කෙල්වින් බිඳුවට වැඩි ඕනම වස්තුවකින් ලොවෙත් විකිරණ පිට කරනවාම තමයි. ආයෙ කතා කරන්න දෙයක් නෑ. විකිරණයෙන් තාපය හානි කරනවා. විකිරණ කියන්නේ විකිරණ පිට කරනවා නේ. විකිරණයෙන් තාපය හානි කරනවා. විකිරණය කියන්නේ විද්‍යුත් චුම්බක තරංග විදිහට තාපය හානි වෙනවා. ඒකට තාප විකිරණ තමයි අපි පිට කරන්නේ. වෙන විකිරණ පිට කරනවා නේ. ඔය යුරේනියම් එහෙම පිට කරන්නේ නැහැ අපි හොඳ. ඒ වර්ධව වටා ගන්න එපා. තාප විකිරණ එහෙම නැත්නම් ඉන්ෆ්‍රාරෙඩ් වේව්ස් තමයි අත්‍තරම අපේ පිට වෙන්නේ. හරි? අපිට ලැබෙන්නේ නැත්නම් සූර්ය කිරණ කියලා අත්‍තරම දී වෙන්නේ නැහැ ඉන්ෆ්‍රාරෙඩ් වේව්ස්. රයිට්. එහෙනම් ඔන්න ඔයාට ඒ ප්‍රායෝගිකව හත් දෙන්න ක්‍රමයකුත් කියලා දුන්නා. ප්‍රශ්නයක් නැහැ. එතකොට නැත්තම් මේ කවුද? අර බෙන්ටෙන් එකේ ඉන්න යුරේනියම් පිට කරන්න පුළුවන් අය ඉන්නවනේ. මට නම් මතක නෑ. හරි. ඒ ඉස්සර නෙයි දැන් යන්නේ නැහැ බෙන්ටෙන් එක. එහෙනම් ඔන්න ඒක තාවත් හරි. රයිට්. තුන්වෙනි එකත් අපි ලිව්වනේ කෙල්වින් බිඳුවට වැඩි ඕනෑම වස්තුවක් විකිරණ විමෝචනය කරයි කියලා. එතකොට අපිත් වස්තුවක් තමයි කෙල්වින් බිඳුවට වැඩි අපිත් විකිරණ පිට කරනවා. ඒක ප්‍රායෝගිකව වෙන්නත් ක්‍රමයක් කිව්වා. හරි. ඊළඟට අපිට තියෙනවා විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලිය. විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලිය ඔයාලට ඉගෙන ගන්න නෑ ඇත්තටම. ඒක මේවා ගන්න නෙමෙයි. මම මේ කරන එක එක්ස්ට්‍රා නොලෙජ් එකට දැම්මේ. ඔයා මේක පාට එක ස්කිප් කරත් කමක් නෑ. මම මේක වැඩි කරන්න බලාපොරොත්තුවක් ඇත්තටම නැහැ. මම ඔයාලට නිකන් කියාගෙන යන්නම් මේකේ තියෙන ටික මොනවද කියලා. රයිට්? හරි. ඔයා දන්නවා මේ අමතර ධර්මයටත් එක්ක කියන්නේ. හරි? ඔයා දන්නවා මුලින්ම තියෙනව මොනවද? මැදින් තියෙනවා ඔයා දන්නම දේ. මොකක්ද? විසිබල්. හරි? විසිබල් එකේ තමයි අර මොකද්ද? මොකක්ද ඒක කියන්නේ? අර පාට හත තියෙන මඩ පාටට මේ රතු කහගොල්ල නීල තැඹිලි ඉන්ඩිගෝ දම් මොකක්ද තියෙනවනේ. රතු හරි මොකක් හරි. ඒක මතක නෑ මට. රතු තැඹිලි කහගොල්ල නීල ඉන්ඩිගෝ දම් අන්න හරි. මේ ඒක තමයි මේ විසිබල් එක. හරි. විසිබල් එකෙන් පස්සේ මේ පැත්ත දකුණු පැත්ත ගමුකෝ අපි. විසිබල් එකෙන් පස්සේ UV කියලා එකක් තියෙනවා. UV කිරණ එක ඔයා දන්න. අර අහිතකර පාරජම්බුල කිරණ කියන්නේ. අන්න ඒක තමයි UV කියලා කියන්නේ. ultraviolet waves. UV එකෙන් පස්සේ තියෙනවා X කිරණ. X කිරණ වලට පස්සේ තියෙනවා ගැමා කිරණ. එතකොට X කිරණ වලට වැඩිය ගැමා කිරණ, ඒ කියන්නේ X කිරණ කියන එක හරි ජීවිතේ යම් කාලෙකින් කොට කරනවා නම් ගැමා කිරණ ඊට වැඩිය 10 ගුණයකින් කොට කරනවා. ඒක තමයි අත්‍තරම කියන්නේ X කිරණ වලට ගැමා කිරණ ගොඩක් බලයි.
UV X gamma. ඊට පස්සේ visible එකට මෙහා පැත්තෙන් මේක හැටියට දැන් තියෙන infrared කියන්නේ IR waves. හරි. IR waves වලට මෙහා පැත්තෙන් තියෙනවා microwaves. මයික්‍රෝ තරංග කියලා කියන්නේ microwaves කියනවා. microwaves වල මේ microwave වල පාවිච්චි කරන්නේ ඒවම තමයි. හරි. ඊට පස්සේ තියෙනවා මේ පැත්තෙන් microwaves වලට පස්සේ රේඩියෝ කියන්නේ මෙතන රේඩියෝ waves. හරි. මේ මට හරියට මේකේ මතක නැහැ. VHF හරි VHF නෑ UHF. හරි. මෙතන UHF ultra high frequency කියන එක. ඊට පස්සේ VHF very high frequency. ඊට පස්සේ FM කියන්නේ frequency modulation කියන එක. ඊට පස්සේ තියෙනවා long waves and short waves. දිගු තරංග සහ කෙටි තරංග කියලා එකක්. එතකොට ওই ටික තමයි ඇවිල්ලා තියෙන්නේ. IR එකට පස්සේ මේ පිටිපස්සේ මයික්‍රෝ වලට පිටිපස්සේ UHF හිරු එක එහෙම තියෙන UHF ultra high frequency. ඊට පස්සේ VHF වලින් තියෙනවා මම හිතන්නේ ඉස්සර රූපවාහිනියෙම තිබි VHF වලින් very high frequency කියන එකේ. ඊට පස්සේ FM කියන්නේ frequency modulation. මේ එතකොට එතනින් එහාට තමයි අර මේ දිගු තරංග කෙටි තරංග long waves and short waves ඔහොම කියලා තියෙන්නේ. ඔන්න ඔක පොඩ්ඩක් ඔයා දාගන්න. චූටි නෝට් එකක් වගේ දාගත්තත් කමක් නැහැ. එතන ලස්සන. ඉතින් ඒක මේ වැදගත් වෙනවා පොඩ්ඩක් අර මෙතනත් ඕනනම් අර වර්ණ හත ලියාගෙන තියාගන්න. ජෙනරල් නොලෙජ් එකට වැදගත් වෙනවා. හරි. හරි. ඊට පස්සේ කියලා තියෙනවා යම් වස්තුවකින් විකිරණ විමෝචනය කිරීමේ ශීඝ්‍රතාවය සාධක 3ක් මත රඳා පවතී. යම් වස්තුවකින් විකිරණ විමෝචනය වීමේ ශීඝ්‍රතාවය සාධක 3ක් මත රඳා පවතී. right. ලියමු අපි සාධක 3. විකිරණ විමෝචනය වීමේ ශීඝ්‍රතාවය රඳා පවතින සාධක 3ක් තියෙනවා. ඒකෙන් පළවෙනි එක තමයි ඇවිල්ලා වස්තුවේ උෂ්ණත්වය. වස්තුවේ උෂ්ණත්වය වැඩි නම් විකිරණ විමෝචනය වීමේ ශීඝ්‍රතාවය වැඩි. වස්තුවේ උෂ්ණත්වය අඩුයි නම් විකිරණ විමෝචනය වීමේ ශීඝ්‍රතාවය අඩුයි. එහෙනම් පළවෙනි මේක තමයි වස්තුවේ උෂ්ණත්වය. දෙවෙනි එක තමයි ඇවිල්ලා වස්තුවේ පෘෂ්ඨ වර්ගඵලය. වස්තුවේ පෘෂ්ඨ වර්ගඵලය. පළවෙනි එක වස්තු උෂ්ණත්වය, දෙවෙනි එක වස්තුවේ පෘෂ්ඨ වර්ගඵලය. තුන්වෙනි එක වස්තුවේ පෘෂ්ඨ ස්වභාවය. තුන්වෙනි එක වස්තුවේ පෘෂ්ඨ ස්වභාවය. හරි. වස්තුවේ පෘෂ්ඨ ස්වභාවය තුන්වෙනි එක. හරි. එතකොට ඔන්න ඔය තුන ඔයා දැනගෙන ඉන්න ඕන. ඒ කියන්නේ ඕක විතර ඇත්තටම විකිරණයෙන් අහන්නේ. නමුත් ඊට පස්සේ අපිට ඔය මේ විකිරණ විමෝචනයේ මේ ශීඝ්‍රතාවය කියන එක රඳා පවතින සාධක තුන අපිට සමහර වෙලාවට ලියන්න. ඒ කියන්නේ දැන් ඔහොම ලියන්න විතරයි දෙන්නේ ගොඩක් වෙලාවට. නමුත් අපි අර දැනන් ඉන්න ඕනේ එයා කොහොමද චෙක් කරන්න කියන එක. චෙක් කරන්න අපි මේ ලෙස්ලි ගණකයක් කියලා එකක් පාවිච්චි කරනවා. හරිද? ලෙස්ලි ගණකයකින් වැඩේ කරන්න පුළුවන් කිසිම ගේමක් නැතුව. සහ දැන් ඔය මේ ඒකට ප්‍රැක්ටිකල් වෙනම අර මේ තව outdated ක්‍රම තියෙනවා. දැන් අර අලුත් ක්‍රමය තමයි ඇවිල්ලා ලෙස්ලි ගණකකින් යූස් කරන එක. නමුත් මේවා එකේදී අපිට මේ ලැබ් එකේදී ලෙස්ලි ගණකයක් නැත්නම් මේවා එකේ මොකද ටෙක්ස්ට් බුක් එකේ තියෙනවා ඔයාලගේ පරීක්ෂණයක්. අන්න ඒ පරීක්ෂණයෙන් වැඩේ කරගන්න පුළුවන්. ඒ හින්දා මම මෙතන මේක ලෙස්ලි ගණකයෙන් මම කියලා දෙන්නම්. ඊට පස්සේ වෙනම පොඩි වීඩියෝ එකක් මම අරගෙන දාන්නම් අර මේ කොහොමද අර අපේ සාම්ප්‍රදායික ක්‍රමයට කරන්න කියලා. හරි ලෙස්ලි ගණකයේ කතාව හරිම ලේසි. ඒ කියන්නේ අලුත්ම ක්‍රමය තමයි ලෙස්ලි ගණකයෙන් කරන එක. ලෙස්ලි ගණකය හදලා තියෙන්නේ ඒක චෙක් කරන්න බෑ. right. හරි. කොහොමද මේ වැඩේ කරන්නේ? right. හරි. දැන් එතකොට මං කිව්වත් වගේ අපි ලෙස්ලි ගණකයක් ඇසුරින් තමයි මේ කියන කතාව ඉගෙන ගන්නෙ. හරිද? හරි. ඉස්සෙල්ලා කියවලා බලමු ලෙස්ලි ගණකයක් කියන්නේ මොකක්ද කියලා. ඉහත සාධක මත විකිරණ විමෝචනයේ ශීඝ්‍රතාවය රඳා පවතින බව ලෙස්ලි ගණකයක් භාවිතයෙන් ඔප්පු කළ හැකිය. ඊට පස්සේ හයිලයිට් කරගන්න ඕන මෙන්න මේ කියන කතාව. ලෙස්ලි ගණකයක් කියලා කියන්නේ එකිනෙකට වෙනස් පෘෂ්ඨ 6කින් යුත් කුහර ගණකයකට. ඔන්න ඕක ඔයා හයිලයිට් කරගන්න ඕන.
ඒ කියන්නේ මෙයාගේ ඇවිල්ලා එක පැත්තක්, ඒ කියන්නේ අපි හිතමුකෝ මෙන්න මේ පැත්ත කියලා. මේ පැත්ත රළු පෘෂ්ඨයක් නම් මේ පැත්ත සුමටයි. ඊට පස්සේ උඩ ඇවිල්ලා කළු රළු පෘෂ්ඨ නම් උඩ කළු රළු පෘෂ්ඨයක්, ඊට පස්සේ මේක සුදු සුමට පෘෂ්ඨයක්, ඊට පස්සේ මේ පැත්ත රිදී පාට පෘෂ්ඨයක්. ඔහොම පෘෂ්ඨ වර්ග 6ක් තියෙනවා. හරිද? එතකොට ඔන්න ඔය කියන ඒ වගේ තියෙන ගණකයකට තමයි ඇත්තටම ලෙස්ලි ගණකයක් කියලා කියන්නේ. එතකොට ලෙස්ලි ගණක එක එක ප්‍රමාණ වලින් තියෙනවා. හරි. ඊට පස්සේ අපි එතකොට ඔප්පු කරන්න හදන්නේ දැන් වස්තු උෂ්ණත්වය මත මේ විකිරණ විමර්ශන ශීඝ්‍රතාවය රඳා පවතිනවා කියලා. රයිට්. තරු ලකුණක් දාලා මෙතනින් ලියන්න පටන් ගන්න ඕන. හරි. ලියලා ඉවරනාට පස්සේ මම කියලා දෙන්නම්. හැබැයි ඉතින් මම කියන්න කලින් ඔයාලට වැඩේ තේරෙයි මේක මෙහෙම තමයි වෙන්නේ කියලා. ඒක තමයි ඉතින් කරන්න දෙන්නේ. ඒක තේරුණා. හරි. ලියන්න එකිනෙකට සමාන ලෙස්ලි ගණක දෙකකට එකිනෙකට සමාන ලෙස්ලි ගණක දෙකකට එකිනෙකට සමාන ලෙස්ලි ගණක දෙකකට උෂ්ණත්ව දෙකක පවතින ජලය පුරවා එකිනෙකට සමාන ලෙස්ලි ගණක දෙකකට උෂ්ණත්ව දෙකක පවතින ජලය පුරවා එයින් පිටවන විකිරණ තාප විද්‍යුත් පුංජයක් ආධාරයෙන් නිරීක්ෂණය කරන්න. එයින් පිටවන විකිරණ තාප විද්‍යුත් පුංජයක් ආධාරයෙන් නිරීක්ෂණය කරන්න. මම කියලා දෙන්නම් තාප විද්‍යුත් පුංජයක් කියන්නේ මොකක්ද කියලා. ඒක හරියට නිකන් අනාවරකයක් වගේ. කියන්නේ විකිරණ අනාවරකයක් තමයි ඇත්තට මේක. මෙන්න මෙහෙම අර ලොකු නිකන් මෙහෙම තියෙන එක. මේකෙන් ඊට පස්සේ වයර් එකක් එනවා. මෙතන මීටරයකට. හරිද? තාප විද්‍යුත් පුංජයක් කියලා කියන්නේ ඔය. ඒක ලියන්න මෙහෙම හරි. තාප විද්‍යුත් පුංජයක්. ඔන්න ඔක හරි. විද්‍යුත් කියන කාලියෙන් දාන්නවා කියලා දාන්නවා. පුංජයක් කියලා තමයි කියන්නේ. හරි. තාප විද්‍යුත් පුංජයක් ආධාරයෙන් නිරීක්ෂණය කරා. ඊට පස්සේ ඒකටම ලියන්න වැඩි උෂ්ණත්වයේ පවතින ලෙස්ලි ගණකයෙන් විකිරණ විමෝචනය වැඩි බව නිරීක්ෂණය කළ හැකි වේ. වැඩි උෂ්ණත්වයේ පවතින ලෙස්ලි ගණකයෙන් වැඩි උෂ්ණත්වයේ ජලය පවතින ලෙස්ලි ගණකයෙන් වැඩි උෂ්ණත්වයක පවතින ජලය පවතින ලෙස්ලි ගණකයෙන් විකිරණ විමෝචනය වැඩි බව නිරීක්ෂණය කළ හැකි වේ. විකිරණ විමෝචනය වැඩි බව නිරීක්ෂණය කළ හැකි වේ. හරි. දැන් අපි ඇත්තටම මොකද කරන්නේ? වස්තුවේ උෂ්ණත්වය මත අර ටික රඳා ගන්න විකිරණ විමෝචනයේ ශීඝ්‍රතාවය රඳා පවතිනවා කියලා පෙන්වන්නට හදන්නේ. එහෙනම් මොකද්ද කරන්න ඕන? එකක් තමයි T, අනිත් එක තමයි කැපිටල් A, අනිත් එක තමයි පෘෂ්ඨ ස්වභාවය. පෘෂ්ඨ ස්වභාවය අපි ගමු K කියලා. එතකොට ඔයාලට තේරෙන්න ඕන T මත මොකක් හරි නිරීක්ෂණය කියන්නේ T මත මොකක් හරි රඳා පවතිනවා කියලා පෙන්වන්න ඕන නම් මෙයයි ඔය කියන පද්ධතියෙන් අයින් කරලා දාන්න ඕන. ඒ කියන්නේ මෙයයි පද්ධති දෙකටම එකම වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් ඇවිල්ලා මෙයා මත රඳා පවතින එකක් අපිට පෙන්වන්න බෑනේ. ඒකට එහෙනම් මොකද්ද කරන්න පුළුවන්? එහෙනම් එකම ප්‍රමාණය ලෙස්ලි ගණකයක් ගත්තට පස්සේ කැපිටල් A එකම වෙනවා. ඒ කියන්නේ හරස් කඩ වර්ග වල එකම වෙනවා. ඊට පස්සේ එකම පෘෂ්ඨ ස්වභාවය නිරීක්ෂණය කරාට පස්සේ මොකද වෙන්නේ? එකිනෙකට සමාන ලෙස්ලි ගණක දෙක එකම පෘෂ්ඨ ස්වභාවය නිරීක්ෂණය කරාම පෘෂ්ඨ ස්වභාවය කියන එක එකම වෙනවා. එතකොට මේකත් අයින් වෙනවා. මේකත් අයින් වෙනවා. වස්තුවේ උෂ්ණත්වය මත තමයි එතකොට අනිත් ඒවා රඳා පවතින්නේ. අපි මේකට දාගත්තොත් මෙයා සෙල්සියස් අංශක 50 ඉන්න එක්කෙනෙක්. මෙයා සෙල්සියස් අංශක 70 ඉන්න එක්කෙනෙක්. එතකොට මෙයාගෙන් විකිරණ විමෝචනයේ විශීලතාවය වැඩි. ඔන්න ඕක තමයි ඇවිල්ලා ඒකේ තියරි. හරි. ඊළඟට දෙවෙනි එක. වස්තුවේ පෘෂ්ඨ වර්ගඵලය මත. අපි දාගමු මෙයාට කැපිටල් A, මෙයාට 2යි. හරි. එහෙම කළා ඊට පස්සේ මෙතනින් තරලෝකනත් දාලා ලියන්න වෙනස් ප්‍රමාණ දෙකක ලෙස්ලි ගණක දෙකකට
වෙනස් ප්‍රමාණ දෙකක ලෙස්ලි ගණක දෙකකට සමාන උෂ්ණත්වයේ පවතින උණු ජලය පුරවා අන්න දැන් හොඳට ඔලුවට අරගෙන ලියන්න ඕනේ. සමාන උෂ්ණත්වයේ පවතින උණු ජලය තමයි දැන් පුරවන්නේ. ඇයි? දැන් ඇවිල්ලා උෂ්ණත්වය එකම කරගන්න ඕන දෙකෙන්. මොකද ඒකට හේතුව අපි දැන් පෙන්වන්න හදන්නේ පෘෂ්ඨ වර්ග ඵලය වෙනස් වෙනකොට විකිරණ විමෝචනයේ ශීඝ්‍රතාවය වෙනස් වෙනවා කියන. එකිනෙකට සමාන වෙනස් ප්‍රමාණ දෙක ලෙස්ලි ගණක දෙකකට සමාන උෂ්ණත්වයේ පවතින උණු ජලය පුරවා එකම පෘෂ්ඨයෙන් ඉහත ලෙසම සිදු කරන්න. නැත්නම් මෙහෙම කරමු එකම පෘෂ්ඨයෙන් විකිරණ විමෝචනය නිරීක්ෂණය කරන්න. එකම පෘෂ්ඨයෙන් විකිරණ විමෝචනය නිරීක්ෂණය කරන්න. ඊට පස්සේ ලියන්න එකම පෘෂ්ඨයෙන් විකිරණ විමෝචනය නිරීක්ෂණය කරන්න. ලියන්න විශාල හරස්කඩ වර්ගඵලයක් ඇති ලෙස්ලි ගණකයෙන් විකිරණ විමෝචනය වීමේ ශීඝ්‍රතාවය වැඩිය. විශාල හරස්කඩ වර්ගඵලයක් ඇති ලෙස්ලි ගණකයෙන් විකිරණ විමෝචනය වීමේ ශීඝ්‍රතාවය වැඩි බව නිරීක්ෂණය කළ හැකියි. හරි. විකිරණ විමෝචනය වීමේ ශීඝ්‍රතාවය වැඩි බව නිරීක්ෂණය කළ හැකියි. හරි නේද? හරි. ඊට පස්සේ තුන්වෙනි. දැන් එතකොට අපි කරේ මොකද්ද? උෂ්ණත්වය නියතව තියාගත්තා. එකම පෘෂ්ඨ ස්වභාවයෙන් අල්ලලා බැලුවේ. ඒකට හේතුව තමයි පෘෂ්ඨ ස්වභාවය උෂ්ණත්වය නියතව තියාගන්න. එතකොට වෙනස් කරන්න ඕන එකම එක ඇවිල්ලා පෘෂ්ඨ වර්ග බලය. ඉතින් වෙන පෘෂ්ඨ වර්ග බලය වෙනස් කරලා බලුවා. ඊළඟට තුන්වෙනි එක වස්තුවේ පෘෂ්ඨ ස්වභාවය. පෘෂ්ඨ ස්වභාවය කියලා කියද්දී අපි මේක නිරාවරණය කරන්නේ සුදුසුමට පෘෂ්ඨයකට නම් මෙයාව නිරාවරණය කරන්නේ කළු රළු පෘෂ්ඨයකට. හරි? කළු රළු. ඔන්න ඔහොම තියෙනවා. එතකොට ඕකේ ඒවා දැනගන්න ඕන දෙයක් තියෙනවා. කළු එක්ක කියන්නේ මොකක් හරි දෙයක් කළු පාටයි නම් එයාට ගොඩක්ම ආලෝකයේ අවශෝෂණය කරන ආලෝකයේ තාපය අවශෝෂණය කරන්නත් පුළුවන්. ඒ වගේම විමෝචනය කරන්නත් පුළුවන්. හැබැයි සුදුසුමට පෘෂ්ඨයන් නම් එයාට අවශෝෂණය කරන්නේ අඩුවෙන් විමෝචනය කරන්නේ අඩුවෙන්. ඒ කියන්නේ අර මේ අපි ක්‍රිකට් එහෙම ගහන්න යද්දී ඔයාලට ඔය දිලිසෙන ඇඳුමක් ඇඳන් යන්න දෙනවනේ. ඒ කියන්නේ ඇඳන් යන කියනවනේ එක්ක සුදු පාට නැත්නම් අලු පාට වගේ දිලිසෙන මේ ගන්න ඇඳන් යන්න කියන්නේ ඇයි? දිලිසෙන පෘෂ්ඨ වලින් උෂ්ණත්වය ඇතුළට උරා ගන්නවා හරිම අඩුයි. හරිම මන්දගාමීව තමයි ඒ වැඩේ කරන්නේ. ඒ වගේම තමයි රත් වෙච්ච වස්තුවකින් දිලිසෙන පෘෂ්ඨයකින් උෂ්ණත්වය හානි වෙන්නේ හරිම අඩුයි. අන්නේ දෙකම මතක තියාගන්න. එතකොට දැන් කළු ඒවා ඇඳන් යන්න එපා කියන එකේ හේතුව තමයි කළු එකක් ඇඳන් ගියොත් එහෙනම් මොකද වෙන්නේ? ඔයාව ගොඩක් ඉක්මනට රත් වෙනවා. දාඩිය දාන්න ගන්නවා මාර ඉක්මනට. ඒයි. අර සූර්යතාපය ඉක්මනට කළු එකක් විසින් උරා ගන්න. හරිනේ. ඔන්න එතකොට ඒක ඔළුවේ තියාගන්න. ඒකයි ඔයාලට ඔය කළු වඳින්න එපා කියන්නේ. යද්දී කියන අවුයත්. හරි. එතකොට මෙන්න මෙතනින් තරුවක් දාලා ඔයා ලියන්න ඕන. ලියන්න. සමාන ප්‍රමාණයේ ලෙස්ලි ගණක දෙකකට සමාන ප්‍රමාණයේ ලෙස්ලි ගණක දෙකකට සමාන උෂ්ණත්වයේ පවතින ජලය පුරවා සමාන ප්‍රමාණයේ ලෙස්ලි ගණක දෙකකට සමාන උෂ්ණත්වයේ පවතින ජලය පුරවා සමාන උෂ්ණත්වයේ පවතින ජලය පුරවා සමාන ප්‍රමාණයේ ලෙස්ලි ගණක දෙකකට සමාන උෂ්ණත්වයේ පවතින ජලය පුරවා වෙනස් පෘෂ්ඨ වලින් විකිරණ විමෝචනය වීම නිරීක්ෂණය කරන්න. වෙනස් පෘෂ්ඨ වලින් විකිරණ විමෝචනය වීම නිරීක්ෂණය කරන්න.
වෙනස් පෘෂ්ඨ වලින් විකිරණ විමෝචනය වීම නිරීක්ෂණය කරන්න. හරි. එතකොට ඊට පස්සේ කියනවා ලියන්න තරව දාලා සෝරි මේ ඒකටම ලියන්න නිරීක්ෂණය කරන්න. එවිට කළු රළු පෘෂ්ඨයෙන් විකිරණ විමෝචනය වැඩිම බවත් එවිට කළු රළු පෘෂ්ඨ වලින් පෘෂ්ඨයෙන් විකිරණ විමෝචනය වැඩිම බවත් සුදු සුමට පෘෂ්ඨයෙන් විකිරණ විමෝචනය අඩුම බවත් නිරීක්ෂණය කළ හැකියි. කළු රළු පෘෂ්ඨයෙන් විකිරණ විමෝචනය වැඩිම බවත් සුදු සුමට පෘෂ්ඨයෙන් විකිරණ විමෝචනය අඩුම බවත් නිරීක්ෂණය කළ හැකි වේ. හරි. ඔන්න ඒකත් හරි. එහෙනම් ඔන්න ඒ කතාවත් හරි. හරි. අපි එහෙනම් මෙන්න මෙතනට වෙනකන් කරා එක්ස්ට්‍රා වීඩියෝ එකක් මම දාන්නම් අර මොකද අපේ ඒකට කිය මේ සාම්ප්‍රදායික ක්‍රමවේදය. හරි. රයිට්. ඊට පස්සේ ස්පෙෂල් නෝට් කියලා එකක් තියෙනවා. ඔන්න එහෙනම් ඔයාලට සාමාන්‍ය දැනීමක් දුන්නා. හොඳේ. ස්පෙෂල් නෝට් කියලා එකක් තියෙනවා. මොකද්ද ස්පෙෂල් නෝට් එක? ස්පෙෂල් නෝට් එක තමයි ලියන්න ඕන තරු දදා. හරි 1 2 3 4 දාලා හරි ලිව්වත් කමන්නේ. තරු දදා ලියන්න කැමති නම් නැත්නම් 1 2 3 4 දාලා ලියන්න. හරි. ලියන්න පළවෙනි තරුව සන්නයනය හා සංවහනය සඳහා මාධ්‍යයන් අත්‍යවශ්‍ය වේ. ඒක ඔල්රෙඩි දන්නවනේ. සංවහනය හා සන්නයනය සඳහා මාධ්‍යයන් අත්‍යවශ්‍ය වේ. නයිස්. අනිත් එක තමයි ඇවිල්ලා මේ මට මෙතනින් පොඩි ඉඩක් ඕනේ. කියන්නේ මෙන්න මෙහෙම. ඔයා මේක දෙකට බෙදාගන්න. දෙකට බෙදාගෙන මට මෙන්න මේ ඉඩ ටික තියන්න. හරි. ඒ ඉඩ ටික තියන්න. ඒක මට ඕන. ඉතුරු ටික ලියන්න. සන්නයනය හා සංවහනය සඳහා මාධ්‍යයන් අත්‍යවශ්‍ය වේ. දෙවෙනි තරුව විකිරණය සඳහා මාධ්‍යයක් අත්‍යවශ්‍ය නොවේ. විකිරණය සඳහා මාධ්‍යයක් අත්‍යවශ්‍ය නොවේ. තුන්වෙනි තරුව විද්‍යුත් චුම්බක වර්ණාවලියේ අට වැඩි කිරීම 10⁻7 මීටර් සිට 4 වැඩි කිරීම 10⁻4 මීටර් වන තරංග ආයාම පරාසය. 8 වැඩි කිරීම 10⁻7 මීටර් සිට 4 වැඩි කිරීම 10⁻4 මීටර් වන තරංග ආයාම පරාසයේ තාප විකිරණ පවතී. වන තරංග ආයාම පරාසයේ තාප විකිරණ පවතී. තාප විකිරණ තියෙන තරංග ආයාම පරාසය තමයි කිව්වේ දැන ගැනීමට. හරි. ඊට පස්සේ අවසාන තරුව ලියන්න. සියලුම විද්‍යුත් චුම්බක තරංග රික්තයක් තුලින් 3 වැඩි කිරීම 10 ms ඍණයක ප්‍රවේගයෙන් ගමන් කරන. කොහොමද ඒ ගාන ඒ විදිහට තමයි යන්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. සියලුම විද්‍යුත් චුම්බක තරංග රික්තයක් තුලින් 3 වැඩි කිරීම 10 ms ඍණයක ප්‍රවේගයෙන් ගමන් කරන. හරි. ඒව වෙලා අමතර දැනුමට විතරයි. සියලුම විද්‍යුත් චුම්බක තරංග යන්නේ 3 වැඩි කිරීම 10 ms ශ්‍රේණියක ප්‍රවේගයකින්. ඒක නියතයි. හරි. රයිට්. ආලෝකයේ වේගය කියලා කියන්නේ අපි දෘශ්‍ය ආලෝකය අපිට ලැබෙන්නේ එච්චරක වේගයකින්. හරි. රයිට්. ඊළඟ කතාව තමයි දැන් උඩ ඔයා ඉගෙන ගත්තා නේද මෙන්න මේ තාපසන්නයන ශීඝ්‍රතාවය ඊට පස්සේ විකිරණ විමෝචනය වීමේ ශීඝ්‍රතාවය රඳාපවතින සාධක. එතකොට දැන් තාපසන්නයනයේ වීමේ ශීඝ්‍රතාවය රඳාපවතින සාධක මතක තියාගන්න. ඔයාට මම මොකද්ද කියලා දුන්නේ? සමීකරණයක් කියලා දුන්නා. q බෙදීම t සමානයි k a වාරයක් t1 - t2 බෙදීම t l කියලා. l නේ මෙතන d වෙන්න ඕන. හරි. ඒ දණ්ඩේ දිග l කියලාත් ගන්න පුළුවන්.
එහෙම නැත්නම් T2 මේ බෙදීම T2 T1 T2 බෙදීම D කියලා අපි ලියන්න සාමාන්‍ය. මම එතන L කියලා දැම්මේ ඔයා දණ්ඩ දිග කියලා ගන්න ඒක L එක ලේසි හින්දා. ඒ L එක D කියලා වෙන කරන්නත් පුළුවන් distance එහෙම නැත්නම් length ඕන එක. හරි? දැන් එතකොට මම කරන්න යන්නේ ඔයාට මෙන්න මේකටත් මතක තියාගන්න චූටි කෙටි ක්‍රමයක් නැත්නම් සමීකරණය කියලා දෙන්න. මේක සම්මත සමීකරණයක් හරි ඔයාලට ඒක ඉගෙන ගන්න නැහැ. නමුත් මම කියලා දෙන්නම් ඒක මතක තියාගන්න ඕන හින්දා. q බෙදීම t කියන එක සමාන කරන්න පුළුවන් e a වාරයක් සිග්මා t 4 කියන එකට. හරි? මේ සිග්මා කියන්නේ ඇවිල්ලා හිතන්න එපා සිග්මා කියන්නේ නියතයක්. හරිද? එතකොට මේ e a වාරය සිග්මා t 4 කියන එකේ e සිග්මා කියන එක ගැන වැඩි හිතන්න එපා. හරි? ඒවා නියත. ඒවා වැඩි හිතන්න එපා. ඔයා හිතන්න ඕන එක ඇවිල්ලා මේ හරි. sorry සිග්මා කියන එක හිතන්න එපා. e එකයි a එකයි t එකයි. හරිනේ? එතකොට ඔයා හිතන්න ඕන තුනක් තියෙනවා e එකයි a එකයි t එකයි. එතකොට හිතන්න e සිග්මා කියන්නේ ඇත්තටම නියතයක් වෙන්නේ. පෘෂ්ඨ ස්වභාවය මත රඳාපවත්නා නියතය. හරිනේ? ඕක තමයි ඇත්තටම සරලම කතාව. එතකොට මොකද වෙන්නේ? දැන් ඒක එතකොට මේක ගවෙලා ගත්තොත් ඔයාලට තේරෙන්න ඕන q බෙදීම t කියන එක එතකොට සමානුපාතික වෙනවා සිග්මාටයි a ටයි t ට. හරිනේ? එතකොට මේ සිග්මාගෙන් කියන්නේ ඇවිල්ලා පෘෂ්ඨ ස්වභාවය මත රඳා පවතිනවා කියන එක. ඒගෙන් කියන්නේ පෘෂ්ඨ වර්ග බලය රඳා හරස් කඩනේ පෘෂ්ඨ වර්ග බලය මත right. පෘෂ්ඨ වර්ග බලය මත රඳා පවතිනවා කියන එක. t ගෙන් කියන්නේ උෂ්ණත්වය මත රඳා පවතිනවා කියන එක. q බෙදීම t කියලා කියන්නේ විකිරණ විමෝචනය වීමේ ශීඝ්‍රතාවය. හරිම ලේසියිනේ. එතකොට දැන් කලින් එකේ q බෙදීම t කිව්වේ තාපයේ සන්නයනය වීමේ ශීඝ්‍රතාවය. මේකේ q බෙදීම t කියන්නේ විකිරණය සම්බන්ධයෙන් q බෙදීම t කියන්නේ විකිරණ විමෝචනය වීමේ ශීඝ්‍රතාවය. ඕක අමතක කරගන්න එපා. ඇත්තටම අමතක කරගන්න එපා. මේක හරිය ලේසි. e q බෙදීම t සමානුපාතිකයි සිග්මා t වලට. සිග්මා කියන්නේ පෘෂ්ඨ ස්වභාවය මත රඳා පවත්නා නියතය. කියන පෘෂ්ඨ ස්වභාවය මත රඳා පවතිනවා. a කියලා කියන පෘෂ්ඨ වර්ග බලය. පෘෂ්ඨ වර්ග බලය මත රඳා පවතිනවා. t කියලා කියන්නේ පෘෂ්ඨයේ උෂ්ණත්වය. එනම් උෂ්ණත්වය මත රඳා පවතිනවා. ඉතින් ඕකෙන් ඔයාලට ලේසියෙන්ම තේරුම් අරගෙන තියාගන්න පුළුවන්. right. එහෙනම් ඔන්න ඒ කතාවත් හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා තර්මෝස් ෆ්ලාස්ක් නැත්තම් විකිරණය ප්‍රායෝගිකව භාවිතයට ගන්න අවස්ථා ගැන. ඉතින් මම ඒකට තර්මෝස් ෆ්ලාස්ක් දැම්ම මොකද? ඒක මේ ඇත්තටම මේක තමයි ඇවිල්ලා තියෙන හොඳම උදාහරණය මේ. මොකටද මේ ඇත්තටම අර විකිරණයටයි සංවහනයටයි සම්මානයටයි කියන තුනටම තියෙන හොඳම උදාහරණේ තුන වළක්වන එකම එක ඇවිල්ලා තර්මෝස් ෆ්ලාස්ක්. හරි? right. එහෙනම් ඔන්න කියවලා බලමු. ඇලුමිනියම් කේතලයක පෘෂ්ඨයෙන් හොඳින් ඔපදමා ඇත. ඒ විට ජලය රත් කළ විට බොහෝ වේලාවක් යනතුරු නොනිවි පවතී. ඇලුමිනියම් කේතලයක ඔයා ඇතුළ බලලා තියෙනවා නම් ඔයාට මීටර් වෙන්න ඕන. ඒකේ පෘෂ්ඨය ගත්තොත් එහෙම එයා මාර විදියට ඔපදාලා තියෙනවා. ඒ කියන්නේ අත්තම ගත්තොත් ඒකේ පෘෂ්ඨය ගත්තම මේ දිලිසෙන පාටයිනේ. දිලිසෙන විදියට නේ තියෙන්නේ. ඒකේ තේරුම ඇවිල්ලා ඇයි එහෙම කරන්න කියන එක කතා කරොත් අර මංගේ සුදුසුමඩ පෘෂ්ඨයෙන් තාපය හානි වෙන්නේ හරිම අඩුවෙන් කියලා. ඉතින් ඔන්න ඕක තමයි එතන තියෙන කතාව. සුදුසුමඩ පෘෂ්ඨයෙන් තාපය හානි වෙන්නේ ගොඩක් අඩුවෙන් හින්දා ඇලුමිනියම් හරි මොකක් හරි කේතලයක ඇතුළත් සුදුසුමඩ දිලිසෙන පෘෂ්ඨයක් විදියට තමයි තියන්නේ. ඒකට තාපය හානි වෙනවා ගොඩක්. තාමත් කෙටල් එකක් එහෙම තමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා මෝටර් බයිසිකලයක එන්ජිමෙහි තද කළු වර්ණය ආලේප කර ඇති බව ඔබ දැක ඇතුවාට නිසැකයි. එලෙස සිදු කර ඇත්තේ එන්ජිම රත් වන නිසා ඒ විකිරණය මගින් ඉක්මනින් සිසිල් වීමට. හොඳ ප්‍රශ්නයක්. ඉස්සර මෝටර් සයිකල් වල ඔයා දැකලා ඇති කළු පාට ගාලා ඉන්නේ නැහැ. මොකද වෙන්නේ? ඉස්සර මෝටර් සයිකල් වල ගාලා ඉන්නේ අලු පාට. අලු පාට එහෙම නැත්නම් දිලිසෙන රිදී පාට. ඔකනේ ගාලා එවන්නේ. දැන් වැඩේ කියන්නේ නැත යකඩ පාට කියන්න ගමු නේ. යකඩ මැද්ද මේන පාර්ට්නර් වානේවල තියෙන අවුල කියන්නේ මොකක්ද දන්නවද? ඔන්න ඔය පාට ගාලා එව්වට පස්සේ මිනිස්සු තේරුම් ගත්ත
ගත්තා මේ වගේ බයික් එකක් කියන ගොඩාක් දුර ගිහලා හරියම රත් වුණාට පස්සේ මෙයා ඉක්මනට නිවෙන්නේ නැහැ කියලා. මාර වෙලාවක් යනවා මේකෙදී. ඒ හින්දා මොකද කරේ මිනිස්සුන්ට ඕන වුණා නෑ. අපි මේක ඩිවලොප් කරලා මේක කාර්යක්ෂම කරනවා. ඒ කියන්නේ බයිසිකලේ කතාව හොඳේ. අපි මේක ඩිවලොප් කරලා මේක කාර්යක්ෂම කරන්න ඕනේ කියන තැනට මිනිස්සු ආවා. ඒ හින්දා මොකද කරේ අලු පාට කියන එක මේගොල්ලෝ වෙනස් කරා කළු පාටට. ඇයි ඒ? කළු රළු පෘෂ්ඨ වලින් තමයි වැඩියෙන්ම තාපය අවශෝෂණය කරන්නේ පිට කරන්නේ. අලු පාට පෘෂ්ඨ වලින් වැඩියෙන්ම නෙවෙයි අඩුවෙන්ම තාපය අවශෝෂණය කරන්නේ පිට කරන්නේ අලු පාට සුදු පාට වගේ පෘෂ්ඨ වල. එහෙනම් මේ අලු එක කළු වලට පරිවර්තනය කරේ ඇයි? මෙයා ඉක්මනට රත් වෙනවා. අපි යන හින්දා එන්ජිමේ දහනයේ හින්දා මෙයා ඉක්මනට රත් වෙනවා. නැවැත්තුව ගමන් ෂණික පටස් කළු පාටින් හින්දා මොකද වෙන්නේ? සට ගාලා එළියට තාපය දෙන්න. ඔන්න ඕක හින්දා තමයි දැන් එන වාහනවල කළු පාට ගාලා එවන්නේ බයික් වල විශේෂයෙන් එන්ජින් එක තියෙන තැන එන්ජින් එක සහ රෙයර් සයිලන්සර් කෑලි ඔක්කොම ටික කළු පාට ගාලා එවන. ඒක දැන් අලු පාට ගාලා එවුවට පස්සේ වෙන වැඩේ තමයි යන්න අර කතාව. ඉතින් ඒ කියන්නේ ඒක නිවෙන්න මාර වෙලාවක් යනවා. හරි නේද? එහෙනම් ඔන්න ඊළඟ කතාවට යන්න. පෙට්‍රල් ගෙන යන ටැංකිය වල උපවත් පෘෂ්ඨපාතීන් නේද ඇතුළු උෂ්ණත්වය අඩු වගේක පවත්වා ගත යුතු නිසා. පෙට්‍රල් ගෙන යන ටැංකිය වල ඇතුළව දැකලා නැතුව ඇති සමහර විට. ඉතින් මම දැකලත් නැහැ. නමුත් ඇතුළ ඇත්තට මේකේ අලු පාටයි. අලු පාට කියන්නේ රිදී පාටයි. ඒකට හේතුව තමයි ඒකෙත් උෂ්ණත්වය නියතව පවත්වා ගන්න උෂ්ණත්වය අඩු මට්ටමක පවත්වා ගන්න ඕන හින්දා මොකද පෙට්‍රල් කියන්නේ ඉක්මනට වාෂ්පශීලී ද්‍රවයක්නේ. සට ගාලා මූඩි ඇරිය ගමන් පෙට්‍රල් ටික වාෂ්ප වෙලා යනවා සට ගාලා. ඒක ඔයාලට පේනවා. ඒ කියන්නේ වාෂ්ප වෙනවා. නිකන් අර බොඳ වෙනවා වගේ පේනවා මූඩිය කටගා. ඒ කියන්නේ මේ පෙට්‍රල් ටික වායුවක් විදිහට පටපට ගාලා යනවා එළියට. හරි. අන්න එතකොට මතක තියාගන්න. එතකොට එහෙම වාෂ්ප වෙන්නේ නැති වෙන්න නම් උෂ්ණත්වය පාලනය කරන්න ඕනේ. උෂ්ණත්වය පාලනය කරන්න ඕනේ හින්දා ඇතුළ රිදී පාට එහෙම නැත්නම් දිලිසෙන සුළු පෘෂ්ඨයක් විදිහට තියමින්. ඉතින් ඔන්න ඕක තමයි ඇවිල්ලා විකිරණයේ ප්‍රායෝගිකව භාවිතයට ගන්න අවස්ථාවලට උදාහරණ. විකිරණ සේවා සංකල්ප right. එතකොට තර්මෝස් ෆ්ලාස්කෝ ගැන තමයි ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ. හරි. තර්මෝස් ෆ්ලාස්කෝ ගැන කතා කරද්දී ඇත්තටම මේක ලොකු ඉන්වෙන්ෂන් එකක්. ඇයි ඒ කියලා මම කියන්නම්. හරිද? මේ තියෙන දැන් තර්මෝස් ෆ්ලාස්ක් එකේ හරස් කඩ වෙනවාට පේනවා ඇති. මෙන්න මේ සෙට් එක ගත්තොත් මේ තියෙන තර්මෝස් ෆ්ලාස්ක් එකේ හරස් කඩ. හරි? ඔයාට පේන්න ඕන මේ ලේයර්ස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ මේ ලේයර් එකයි මෙතන ලේයර් එකයි ලේයර්ස් දෙකක් තියෙනවා. එතකොට මේ ලේයර්ස් දෙක අතර මෙන්න මෙහෙම හිස් අවකාශයක් තියෙනවා. හරිද? ඇයි එහෙම කියලා තියෙන්නේ කියලා මම කියලා දෙන්නම්. ඊට අමතරව ඔයාට තේරෙන්න ඕනේ ඊට අමතරව මේ තියෙන වැකියුම් ඉන්සියුලේෂන් කියලා. ඊට පස්සේ ස්ටොපර් කැප් එකක් තියෙනවා. ස්ටොපර් කැප් එකක් කියන්නේ මෙන්න මෙහෙම ස්ටොපර් කැප් එකක් තියෙනවා. ඒක ඩුටින් අපේ නෝමල් අර මේ වහන මූඩිය තියෙනවා. මේ ස්ටොපර් කැප් එක තියෙන්නෙත් ඇයිද කියලා මම කියලා දෙන්නම්. ඊට පස්සේ අවුටර් වෝල් එක තියෙනවා, ඉනර් වෝල් එක තියෙනවා. ඉනර් වෝල් එකයි අවුටර් වෝල් එකයි අතර වැකියුම් ඉන්සියුලේෂන් එකක් එහෙම නැත්නම් රික්තයක් තියෙනවා. ඊට පස්සේ ඇඩිෂනල් සපෝට් එකක් තියෙනවා යට. right. ඔන්න බලන්නකෝ වැඩි. ඔයා විශ්වාස කරනවද තර්මෝස් ෆ්ලාස්ක් එක කියලා කියන්නේ සංහානයයි සන්නයනයයි විකිරණයයි කියන තුනෙන්ම තාපහානිය අවම කරලා හදපු එක. සංවහනයයි සන්නයනයයි විකිරණයයි කියන තුනෙන්ම තාපහානි වීම අවම කරලා හදපු එකක් තමයි ඇවිල්ලා මේ තර්මෝස් ෆ්ලාස්ක් එක කියලා කියන්නේ. මම ලියන්නම්කෝ. සංවහනය සන්නයනය අනිත් එක තමයි විකිරණය. ඔය තුනෙන්ම තාපහානිය අවම කරලා හදපු එකක් තමයි තර්මෝස් ෆ්ලාස්ක් එක කියලා කියන්නේ. ඇත්තටම ලොකු ඉන්වෙන්ෂන් එකක් ඒක. හරි. ඔන්න බලන්නකෝ වැඩි. සංවහනයටයි සන්නයනයටයි රික්තයක් තුලින් තාපය හානි කරන්න බෑනේ. ඉතින් ඒක ඔයාලට තේරෙන්න ඕන. මොකද කයින් අපි කතා කරන්නේ. එයාලට අනිවාර්යයෙන්ම මාධ්‍යයක් අත්‍යවශ්‍යයි. මේ දෙන්නට රික්තයක් තුලින් තාපය හානි කරන්න බැරි හින්දා මෙන්න මේ වැකියුම් ඉන්සුලේෂන් එකක් මැදින් තියනවා නේද? ඕක හින්දා මොකද්ද වෙන්නේ? ඒක හින්දා මෙන්න මෙයාට බෑ සංවහනයනොයි සන්නයනොයි ඔය කියන තාපය හානි කරන්න. ඒ කියන්නේ ඇතුළට වතුර ටිකක් හරි මොකක් හරි දැම්මම සංවහනයෙන් හෝ සන්නයනයෙන් තාපය හානි වෙන්නේ නැහැ. උෂ්ණත්වය ඒ දෙකින්ද අඩු වෙන්න හේතුවක් නැහැ. ඇයි? වටේ තියෙන රික්ත කුටීරය
ඒ රික්ත කුටීරය හරහා ඒ දෙන්නට ගමන් කරන්න බෑ සංවහනයෙන් සහ සන්නයෙන්. ඒක තමයි පළවෙනි එක. ඊට පස්සේ දැන් විකිරණයෙන් ප්‍රශ්නයක් තියෙනවානේ. විකිරණයෙන් තාපය හානි කරන අඩු කරන්න තාපය හානි වීම අඩු කරන්න ඕනේ හින්දා තමයි ෆ්ලාස්ක් එකේ ඇතුළවා දැකලා ඇති දිලිසෙන සුළු පෘෂ්ඨයක් තියෙන්නේ. ෆ්ලාස්ක් එකේ ඇතුළ දිලිසෙන සුළු පෘෂ්ඨයක් තියෙනවා. ඉතින් සුදුසු මට පෘෂ්ඨ වලින් විකිරණයෙන් තාප හානිය අඩුම කාගේද? සුදුසු මට පෘෂ්ඨ වලින්. එහෙනම් ඒක අඩු කරන්න හොඳට මොකද කරලා තියෙන්නේ? විකිරණයෙන් සිදුවන තාප හානිය අඩු කරන්න ඇත්තටම මේ විකිරණයෙන් සිදුවන තාප හානිය කියන එක රික්තයක් තුලින් යනවානේ. එතකොට මෙහෙම රික්තයක් තිබ්බත් වැඩක් නැහැ. විකිරණයෙන් තාප හානිය වෙනකොට මෙයා එළියට යනවා. ඒක අඩු කරන්න තමයි අර දිලිසෙන සුළු පෘෂ්ඨයක් ඇතුලෙන් තියෙන්නේ. හරිද? එතකොට අන්න මොකද වෙන්නේ? දිලිසෙන සුදුසු මඩ පෘෂ්ඨයක් තියෙනකොට විකිරණයෙන් තාප හානි වීම ගොඩාක්ම අඩු වෙනවා. ඉතින් ඔන්න ඔහොම තමයි ඇවිල්ලා තර්මෝස් ෆ්ලාස්ක් එකේදී සංවහනයෙන්, සන්නයනයෙන් සහ විකිරණයෙන් කියන තුනෙන්ම තාප හානි වීම කරලා තියෙන්නේ. රයිට්? ඕක තමයි කතාව. මෙතන තරු ලකුණක් දාලා ලියන්න අපි ලියමු වැඩි. ඒ ටික ලියමු. රයිට්? ඊට පස්සේ අපිට කතා ගන්න තියෙන තාප හේතුවෙන් ප්‍රසාරණය. ඒකට වීඩියෝ එකක් මෙහෙම නැතුව අර මම මේ කරපු වීඩියෝ එකක් තියෙනවා ඒක දාන්න. රයිට්? ඒකේ වාට එතකොට ටික කාලෙකට කලින් මාව බලා ගන්න පුළුවන්. රයිට්? හරි. එතකොට ඉස්සරහට මේකේ තව කරපු නැති පාඩම් ගොඩක් තියෙනවා. වීඩියෝ සෙට් දැන් හදනවා. හදාගෙන යමින් පවතින්නේ. කරපු නැති පාඩම් සෙට් එකක් තියෙනවා. ද්‍රවස්ථිතිය, තාරලගත විද්‍යාව ඒවැහෙම. එතකොට ඒ ටික ඉක්මනටම හදන්න. මට පුළුවන් විදිහට මම හදලා දාන්න. එතකොට හරි ඉස්සෙල්ලා මේක තියලමුකෝ. තර්මෝස් ෆ්ලාස්ක් එකේ කතාවේ ලියන තරුවක් දාලා පළවෙනි තරුව සංවහනයෙන් තාපය හානි වීම වැළැක්වීමට මූඩිය භාවිතා කරයි. සංවහනය කියන්නේ අර අනිත් කතාව තමයි ඇවිල්ලා මේ මූඩිය පාවිච්චි කරන්නේ. දැන් උඩින් අර උලම් ප්‍රවාහ ඇතුළට ඇවිල්ලා ගිහිල්ලා මේවා වෙන්න පුළුවන්. ඒක එතකොට මූඩියත් පාවිච්චි කරන්න පුළුවන් සංවහනයෙන් තාපය හානි වීම වැළැක්වන්න. හරි? ඒ කියන්නේ උලම් පාර උලම් ප්‍රවාහ වලින් ඇවිල්ලා මේ මූඩිය අරලා තියෙද්දි ඒක ඇවිල්ලා මේවා කරන එකට තාපය හානි වෙන එකට. එතකොට ඒක සංවහනයෙන් තාපය හානි වීම වැළැක්වීමට මූඩිය භාවිතා කරයි කියන එක හරි. ලියන්න සංවහනයෙන් තාපය හානි වීම වැළැක්වීමට මූඩිය භාවිතා කරයි. දෙවෙනි තරුව ලියන්න. දෙවෙනි තරුව සන්නයනයෙන් තාපය හානි වීම වැළැක්වීමට සන්නයනයෙන් තාපය හානි වීම වැළැක්වීමට සන්නයනයෙන් තාපය හානි වීම වැළැක්වීමට ෆ්ලාස්කුවේ රික්තය දෙපස පෘෂ්ඨවල වැළැක්වීමට එක් රික්ත ස්තරයක් ෆ්ලාස්කුවේ ඇතුළත බිත්ති අතර පවතී. වැළැක්වීමට එක් රික්ත ස්තරයක් ෆ්ලාස්කුවේ ඇතුළත බිත්ති අතර පවතී. එක් රික්ත ස්තරයක් ෆ්ලාස්කුවේ ඇතුළත බිත්ති අතර පවතී. බිත්ති අතර පවතී. එවිට රික්තයක් කරහා තාපය සන්නයනය නොවන නිසා එවිට රික්තයක් හරහා තාපය සන්නයනය නොවන නිසා එවිට රික්තයක් හරහා තාපය සන්නයනය නොවන නිසා සන්නයනයෙන් තාපය හානිවීමද වලකී. එවිට රික්තයක් හරහා තාපය සන්නයනය නොවන නිසා සන්නයනයෙන් තාපය හානිවීමද වලකී. ඊට පස්සේ අවසාන තරුව. හරි? අවසාන තරුව දාලා ලියන්න විකිරණයෙන් තාපය හානි වීම වැළැක්වීමට විකිරණයෙන් තාපය හානි වීම වැළැක්වීමට ෆ්ලාස්කුවේ රික්තය දෙපස පෘෂ්ඨවල ෆ්ලාස්කුවේ රික්තය දෙපස පෘෂ්ඨවල ෆ්ලාස්කුවේ රික්තය දෙපස පෘෂ්ඨවල රිදී ආලේප කර ඇත. ෆ්ලාස්කුවේ රික්තය දෙපස පෘෂ්ඨවල රිදී ආලේප කර ඇත.
එවිට සුදුසුමට පෘෂ්ඨවලින් විකිරණයෙන් තාපය හානිවීමද වලකි. එවිට සුදු සුමට පෘෂ්ඨයක් ඇති නිසා කියලා මෙවලේ. එවිට සුදු සුමට පෘෂ්ඨයක් ප්ලාස්කුවේ පවතින නිසා එවිට සුදු සුමට පෘෂ්ඨයක් ප්ලාස්කුවේ පවතින නිසා විකිරණයෙන් තාපය හානිවීමද වලකි. එවිට සුදු සුමට පෘෂ්ඨයක් ප්ලාස්කුවේ පවතින නිසා විකිරණයෙන් තාපය හානිවීමද වලකි. විකිරණයෙන් තාපය හානිවීමද වලකි. ඇත්තට මේ තාපය පාඩම කියන්නේ ටිකක් අමාරු පාඩමක්. ඒ කියන්නේ එක ඇත්තටම ලොකු ටිකක් ලොකු පාඩමක්. අර වෙලා යන එකත් මොකද දැන් මේ අලුත් වීඩියෝ සෙට් එකනේ. ඒකේ පරණ වීඩියෝ සෙට් එකේදී මම ගොඩක් ගිය අවුරුද්දට කලින් කරපු ටිකේ මට මතක හිටියට මේ ඒකේදී ඇවිල්ලා කියන වීඩියෝස් පැය දෙකේ පහක් ගන්න. ඒකටත් ලොකු වෙලාවක් කියන ළමයි එක්ක කරද්දී අර පොඩ්ඩක් ඒක ලයිව් එකක් වගේ යද්දී ටිකක් දැන් මීට වඩා වෙලා යනවා අතරම මේ ලයිව් එකක් කරද්දී රයිට්. එතකොට ඒක පොඩි මේව එකක් තියෙනවා. දැන් අර ටැබ් එකේ තියෙන හින්දා මම ටිකක් කරගෙන යන නිසා ඔයාලටත් ඉක්මනටම පාඩමක් කවර් කරගන්න ඕන නම් මම හිතනවා මේ වැඩේ තමයි හොඳම දේ කියලා. මම විශ්වාස කරනවා එහෙනම් තාපයේ පාඩම ඔයාලට ෆිට වෙන්නේ නැති. එතකොට තව වීඩියෝ එකක් කරා මම ලයිව් ගන්න වීඩියෝ එකක් වැටෙනවා ප්‍රසාරණයට. මොකද ඒකේ ටිකක් ගණන් ටික අමාරුයි. ඒ හින්දා මේ පොඩ්ඩක් එක ලයිව් මේ එකක් දැම්මොත් හොඳයි කියලා හිතුනේ ඒක දාන්න කියලා. එතකොට ඒකත් ඔයාලට ඒකත් එක්ක බලා ගන්න පුළුවන්. ඒක තමයි එහෙනම් තාපයේ පාඩමේ සම්පූර්ණ කතාව. ඉතින් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මාව රීච් අවුට් කරන්න ඕන වෙලාවක. ඒ කියන්නේ ඔයාලා වෙනුවෙන් මම ඉන්නවා. මම කියන්නේ මේ තාපේ දැන් වීඩියෝ ටික අප්ලෝඩ් කරන්නේ අද 18යි. ඒක අද දවසෙන් තමයි තාපේ සම්පූර්ණ පාඩම කවර් කරේ අද දවසේ. හෙට අප්ලෝඩ් කරන්න ඔක්කොම ටික. එතකොට ඒ වැඩ ටික ඉවරයි. හරි. හරි. එහෙනම් ඒ ටික තමයි. අපි බලමු ඊළඟට කරන පාඩම මම හිතලා බලන්නම්. මම හිතන් ඉන්නවා ධාරා විද්‍යුත හරිද්‍රවස්තියදී හරි කරන්න කියලා. එහෙම වුණොත් එකක් ඉක්මනටම කරමු. සමහර පොඩි පාඩම් තියෙනවා ප්‍රත්‍යස්ථාවයෙන් පොඩි පාඩම ප්‍රත්‍යස්ථාවයෙන් දවසින් කරන්න පුළුවන්. දවසක් හරි කියන්නේ. පැය දෙකකින් දෙක අමාරු කෙනෙක්ගේ ප්‍රත්‍යස්ථාවය නම් ඉවර කරන්න පුළුවන්. එහෙම වුණොත් ඒ ටික කරලා දාලා ඉක්මනටම අමාරු ටිකටත් යන්න. හරි. හරි. එහෙනම් thank you.